ලස්සන භාෂාවක් right ලස්සන භාෂාවක් සිතේ ඇතිවන සිතුවිලි ලස්සනට තව කෙනෙකුට කියන්න තව කෙනෙක් කියන ලස්සන දේවල් ලස්සනට තේරුම් ගන්න කියන ලස්සන භාෂාව ඉංග්‍රීසි මොකද ලෝකේ ගොඩාක් අය කරු කරන භාෂාව දැනකට යටි excuse me කිව්වම ඒ වචනේ ඇතුලේ තියෙනවා මාර සෝදශීලී බව චූටි අඩුපාඩුවක් වුණාම sorry කිව්වම ඒක ඇතුලේ තියෙනවා මාර ලෙන්ගතුකම right සමහරවිට මම අපේ භාෂාවෙන් බයිනව නෙවෙයි අපේ භාෂාවේ නැති සමහර දෙයක් ගැන කියනවා ඒක නිසා ඔයාලා ඉගෙන ගන්න හදන්නේ ලස්සන භාෂාව හැබැයි ඒක ඉගෙන ගන්නවා ඔයාලා සබ්ජෙක්ට් එකක් විදිහට නෙවෙයි right විෂයක් විදිහට නෙවෙයි මොකද ඔයාගේ හිතේ ඇතිවන සිතුවිල්ල ඒ විදිහටම වචන වලින් ඔයා අරගෙන තව කෙනෙකුට කියද්දී ඒ හැඟීම තව කෙනෙකුට දැනෙන්න ඕන right ඒක භාෂාව අනිවාර්යෙන් ඕන චූටි උදාහරණයක් කියලා අද පන්ති ආරම්භ කරන නිසා විනාඩි දෙකක් මේ කතා කරන්නේ චූටි උදාහරණයක් කිව්වොත් භාෂාවක් නොතේරෙන right online ඉන්න මයික් ඔෆ් කරගෙන ඉතියොත් හොඳයි සද්ද එන්නේ නැත්නම් සද්ද එනවනම් මයික් එක ඔෆ් කරගන්න භාෂාවක් නොතේරෙන ඔයයි මමයි උපදින දවස් ඉඳලා අම්මා අපිව නැලෙව්වේ නැලෙවිලි ගීතයක් කියනවා ඔයා ලස්සනට නිදාගත්තා මොකද ඒක තේරෙන්නේ නැහැ මට නමුත් තේරෙනවා ඒ හඬ ඒ තාලය ඒ වචනවල ගැළපීම මා සුන්දරයි ඒ සුන්දරකම නිසාම අම්මා දැනගත්තා පුතා නැත්නම් දුව නිදි කරවන්න ඕන මේ විදියට එතකොට අපි නිින්දට ගියේ කවුරුත් නිදාගන්න කියලා නෙවෙයි අන්න ඒ තරම් භාෂාව හරි ප්‍රබලයි භාෂාවට පුළුවන් මිනිස්සු සංවර කරන්න මිනිස්සුන්ට ආදරය දෙන්න ඒ වගේම භාෂාවට පුළුවන් මිනිස්සු විනාශ කළ ලෝක යුද්ධයක් ආරම්භ කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් නායකයෝ අතර ඇතිවන මේ භාෂාවේ ගැටලුව නිසා අන්‍යෝන්‍ය අවබෝධය නැති වෙලා ලෝක යුද්ධ බව ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඔබ භාෂාවක් විදිහට මේ ඉගෙන ගත්තොත් ඔයාගේ ජීවිතේ මාර ලස්සන වෙයි මිනිස්සු කරු කරાવી මිනිස්සු ආට ආදරය කරાવી ඒ නිසා ලෝකේ ඕන තැනක යද්දී ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ලෝකෙ මිනිස්සු බාර කරනවා. right? එහෙනම් මම අද පටන් ගන්නවා විහිළු කතා නේ, සුරංගනා කතා නේ, right? උගන්වගෙන යන ක්‍රමයි තියෙන්නේ. නිදිමත එනවා නම් ඈනුම් යනවා නම් ඒක කොහොම හරි වාගේ මෙන්ටල් එක හදාගෙන මෙන්ටලිටි එක හදාගෙන මම මේකට ફોકસ කරගෙන ඉතියොත් මම වඩ දානවා අද දවසේ බොහෝ දේවල් වෙයි. හරි? මම ඔයාලට උදාහරණයක් දුන්නොත් ඔයාලට සිංහල නෙමෙයි ඉංග්‍රීසි පුළුවන්. මේකට ඔයා ස්මාර්ට් බෝඩ් එක කියනවා මිසක් සුහුරු මොකක්ද සිංහලෙන් මම දන්නේ. right? ඔයා මේකට මොබයිල් ෆෝන් එක කියනවා මිසක් ජංගම දුරකථනය කියලා සමාජයේ වැඩි කතා කරන්නේ. right? ඔයා මේකට මයික්‍රොෆෝන් කියනවා මිසක් සිංහල වචනයක් මාත් දන්නේ. ඒ නිසා ඔයාගේ ගෙදර ඔයාගේ වටපිටාව තියෙන වචන 100ක් ගත්තොත් 100න් 100ම ඔයා ඉංග්‍රීසියෙන් දන්නවා සිංහලෙන් දන්නේ නැහැ. ඒ නිසා මම ඉංග්‍රීසි වචන උගන්වන්න නෙවෙයි මේ පන්තිය පටන් ගත්තේ. මොකද වචන ඔයාලා දන්නවා. ඔයාගේ ෆෝන් එකේ එන මැසේජ් එක ඉන්බොක්ස් කියයි නේද? ඩෙලිවර් වුණා කියයි, සෙන්ඩ් වුණා කියයි, එහෙම නැත්නම් තව විවිධ වචන යොදාගෙන ඔයාගේ ෆෝන් එකම පාවිච්චි කරන්නේ වචන කීයක් නම් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. ඒක නිසා මම අද ඔයාලට උගන්වලා දෙන්නේ භාෂාවේ ටෙන්සස් ටික ක්‍රියාපද ටික ඉස්සර වෙලා මේක ළඟ ඉගෙනගෙන ලස්සන වාක්‍ය ගොඩනගමින් අහුම්කන් දීලා අදහස් තේරුම් ගන්න ක්‍රමය. ඒ යටතේ පළවෙනි පාඩුව මම පටන් ගන්නවා. ඔයගොල්ලෝ හැමෝම දන්න එකක්, right? හැමෝම අහලා තියෙන එකක් be ක්‍රියාපදය. එහෙම නැත්නම් අපි කියන එකට be verb එක කියලා. right? එතකොට අපි දන්නවා හොඳට අහගන්න. be verb එක ගත්තාම මේ be verb එකේ තේරුමක් තියෙනවා ඉන්නවා වෙනවා තියෙනවා කියන තේරුම් තුනම. දැන් ඔයාලට කෙනෙකුට නියෝගයක් දෙන්න පුළුවන් ක්‍රියාපදේ. come මෙන්න එන්න. come මෙන්න වරේ. ස්වරේ විතරයි වෙනස් වුනේ භාෂාවේ. තේරුණා? ඒ නිසා ඔයා මේ භාෂාව ඉගෙන ගනිද්දී ලස්සනට ප්‍රොනවුන්සියේෂන්ස් කරන්න. ඒකෙන් තමයි අදහස එන්නේ. නමුත් සිංහල හරි දෙමළ හරි වගේ භාෂාවක් ගත්තොත්
ඒව වෙනස් වෙන්න පුළුවන්. මේ එන්න මේ වරෙන් ඒ දෙක දෙකක්. නමුත් අදහස් දෙකක්. එකම සිදුවීම. දෙමළ ගත්තොත් වාංග, මිංග වාංග, වාඩා දෙක දෙකක්. නමුත් අදහස් එකක්. නමුත් ඉංග්‍රීසි භාෂාව ඔයා come here එකම තමයි. පොඩක් උස්සන්නේ come here කියලා කියනවා. එහෙනම් අන්නේ හඬේ උස් පහත් භාවයත් එක්ක ඔයාගේ හිතේ ඇතිවන හැඟීම වෙනස්. එහෙනම් අපිට කෙනෙකුට නියෝගයක් කරන්න පුළුවන් ක්‍රියාපදේ විතරක් අරගෙන. එහෙනම් මේකෙන් ඉස්සෙල්ලාම අපි නියෝගයක් කරමු. ඉන්න නියෝගයක් කරනවා. be වෙලාවටම ඉන්න. be on time. හරියටම වෙලාවටම ඉන්න. be on time. ඉන්න ගේට්ටුව ළඟ at be at the gate. ගේට්ටුව ළඟ ඉන්න. be at the gate. තාම ඉන්න. right? වෙන්න be අවංක honest. be honest අවංක වෙන්න. වෙන්න නිශ්ශබ්ද be silence නිශ්ශබ්ද වෙන්න. right? එහෙනම් අපිට ඉන්න කියන්න වෙන්න කියන්න අපිට be කියන තනි වචනේ ගන්න පුළුවන්. නියෝගයක් දෙන්න. හැබැයි අපි තියන්න කියන එකට නියෝගය ගන්නෙ නැහැ. right? මේක අදහස තියන්න කියන්නේ තබනවා කියන එක. එතකොට keep කියලා වෙන වචනයක් තියෙනවා. ඒ නිසා දැන් ඔයාගේ ඔළුවට දාගන්න be ඉන්න. දැන් ඔයා හිතන්න ගන්න ඉංග්‍රීසියෙන්. right? කුස්සියේ ඉන්න be in the kitchen. දැන් ඔයා හිතන්න be ඉන්න. right? office එකේ ඉන්න be in the office. right? එහෙනම් ඔයාට ඕන එකක් අරගෙන be කියන එක දාලා ඉන්න හෝ වෙන්න කියලා හදන්න පුළුවන්. නිර්භීත වෙන්න be brave. right? be brave නිර්භීත වෙන්න. right? ඔයාට ඕන නියෝගයක් දැන් හදන්න පුළුවන්. එහෙනම් මේක නෝට් වල ලියන්න ඕනේ. නමුත් මෙන්න මේ be ක්‍රියාපදය කාලයත් එක්ක වෙනස් වෙනවා. මොකද ක්‍රියාපද කාලයත් එක්ක වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙද්දී මම ඔයාට එක වගුවකින් ඔක්කොම උගන්වනවා. එහෙම වෙනස් වෙන කාල 6ක් මම උගන්වනවා. එක වගුවෙන් ඔක්කොම ඉවරයි. අද දවසේ වගුවේ ඔක්කොම ඉවරයි. හොඳට ඔළුවට පැහැදිලිව යනවා මේක. right? මෙන්න ටෙන්සස් ටික. ටෙන්සස් කිව්වේ කාල වේදය කියන්නේ ඔරලෝසුවේ වෙලාව යන විදිය. ඔරලෝසුවේ වෙලාවට අනුව තමයි කියන්නේ. උදාහරණයක් මම දැන් ඉන්නවා පන්තියේ කියන එක තව පොඩ්ඩකින් සිටියා කියන්න වෙනවා. එහෙනම් අන්නේ විදියට ටෙන්සස් 6යි. ප්‍රසන්ට් වර්තමාන කාලය ඔකට සිම්පල් කැලලකුත් වලට දාන්න පුළුවන්. වර්තමානය කියන්නේ දැන් එහෙම නැත්නම් හැමදාම පුරුද්දක් විදියට සිදුවෙන ඒවා. එහෙනම් past tense එක කියන්නේ අතීත කාලය වෙලා ඉවරයි. future tense එක කියන්නේ අනාගත කාලය තව පොඩ්ඩකින් සිදු වෙනවා. තව මාසෙකින් දෙකකින් වෙන්නත් පුළුවන්. present කියන්නේ දැන් perfect කියලා කියන්නේ සිදු වෙලා ඉවරයි. උදාහරණයක් ඔයා දැන් පන්තියට join වෙලා ඉන්නේ. join වෙලා ඉවරයි perfect දැන් ඔයා ඉන්නවා. present perfect කිව්ව එකයි. past tense එකට ඔකත් යනවා past tense එකට past perfect වෙනවා. එහෙනම් අනාගතයේ ඉවර වෙච්ච විදිහට අපි කතා කරනවා future perfect. උදාහරණයක් විදිහට ඔයා කියනවා මේ කෝස් එක ඉවර වෙද්දී මට ඉංග්‍රීසි පුළුවන් වෙලා තියෙවි. මම ඉංග්‍රීසි කතා කරලා තියෙවි. අන්න කතා කරලා තියෙවි කියද්දී තාම කතා කළේ නැහැ. කෝස් එක ඉවරත් නැහැ. ඒ වුණාට ඔයා කතා කරන අනාගතයේ ඉවර වෙච්ච විදිහට. හරිනේ? මම කියාගෙන යන වේගයක් යම්සි තියෙනවා. ඒ නිසා මේ වේගය පිළිබඳව ගැටලුවක් ආවොත් කරුණාකරලා මයික් එක ඔන් කරලා මට අන්‍යතන පැහැදිලි නෑ පුතාගේ කියලා දෙන්න කියලා ඕන වෙලාවක ඉල්ලන්න. හරිනේ? මේවා සරල සිදුවීම්. ඊළඟට ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් ගොඩනගද්දී ක්‍රියාව කරන කෙනා පුද්ගලයාගේ ලිංග ભેදය බලන්නේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග බලන්නේ ඒ ක්‍රියාව කරන කෙනා එක්කෙනෙක්ද සිංගියුලර් ඒක වචනද එහෙම නැත්නම් ප්ලූරල් බහුවචනද එහෙම නැත්නම් I කියන කෙනා වෙනස් වගුවකින් යනවා I එහෙනම් දැන් හැමතැනම අපිට B කියලා දාන්න බෑ එහෙනම් මෙන්න B verb එක කඩනවා B verb එකේ වර්තමානයේ ඒක වචන නම් is
බහුවචන නම් ආ මමත් එක්ක am. මේ ඕන එකක තේරුම ඉන්නවා වෙනවා තියනවා. එහෙනම් මෙයාගේ අතීත කාලයට යද්දී is එක was වෙනවා, are එක were වෙනවා, am එක was වෙනවා. ඉන්නවා එකේ අතීත කාලයේ සිටියා වෙනවා, වෙනවා එකේ අතීත කාලයේ උනා වෙනවා, තියනවා එකේ අතීත කාලයේ තිබුණා වෙනවා. අනාගත කාලයට ඒක වචන බහුවචන ભેද නැති නිසා ඔක්කොටම be ගත්තා. be කියන එකේ තේරුම ඉඳී, වෙනවා කියන එකෙන් වේ, තියනවා කියන එකෙන් තියේ. නමුත් අනාගතය කියලා දැනගන්න මුලට දානවා උදව්වට ක්‍රියාපදයක් will කියලා. shall දානවා. ඒවා ඉදිරියේදී කියලා දෙන්නම්. ඇයි දැන් මේවා මේ shall පාවිච්චි නොකරන්නේ කියලා. අන්නේ will වලින් කියවෙනවා වියන්න සිංහලෙන්. වියන්න. අන්න හැදෙනවා ඉඳීවි, වේවි, තියේවි කියන්නේ. මේ be verb එකෙන් හැදෙනවා perfect අවස්ථාවට වන past participle එක be කියන එකකට en දාලා හදනවා been. මේ been කියන එකේ තේරුම ඉඳලා, වෙලා, තිබිලා. එහෙනම් මෙතනත් been කියන එක එනවා perfect වලට been. මේකේ තේරුමත් ඉඳලා, වෙලා, තිබිලා. එහෙනම් මෙතනත් එනවා be verb එකේ තුන්වෙනි අවස්ථාව been, present past participle අවස්ථාව been. එහෙනම් මේකේ තේරුම ඉඳලා, වෙලා, තිබිලා. එහෙනම් මෙයා තනියම කියන්න බෑ. තියනවා කියන්න මම මෙතන ලියනවා යටට තියනවා කියන්න ඉංග්‍රීසියෙන් ගන්නවා has, බහුවචන නම් have, මමත් එක්ක යන්නේ have. එයා ඉස්සරහට එන්නේ සිංහලයේ පිටිපස්සට යන්නේ. එහෙනම් තියනවා කාලය කියන්න right. තිබුණා කියන්න has උනත් අතීත කාලය had, have උනත් අතීත කාලය had, මමත් එක්ක යන්නේ had. එහෙනම් තියේවි කියන්න ඒක වචන උනත් බහුවචන උනත් ඔක්කොටම යන්නේ will have. මෙතන has කරන්නේ නැහැ. මොකද will එක අනාගතයක් යෙදෙද්දී මෙයා කවදාවත් වචනයෙන් කියන්නේ නැහැ. බහුවචන උනත් will have, මමත් එක්ක යන්නේ will have. ඔන්න අපි දැන් වාක්‍යයක් අරන් හදමු 6ම. හැමෝම ලැස්ති වෙන දැන් ඉංග්‍රීසි කතා කරන්න. මම ඉන්නේ ගෙදර. මෙන්න මම පෙළියේ බලන්න. මම ඉන්නේ ගෙදර. I am at home. මම ඒ වෙලාවේ ගෙදර හිටියේ. මම හිටියේ ගෙදර. I was at home. මම ගෙදර ඉන්නම්. මම එන්නම් ගෙදර. I will be at home. මම ඒ වෙලාවේ ගෙදර ඉඳලා තියෙනවා. I have been at home. මම ගෙදර ඉඳලා තිබුණේ. I had been at home. මම ගෙදර ඉඳලා තියේවි. ඔයා එනකොට මම ගෙදර ඉඳලා තියේවි. I will have been at home. ඒක යන්නේ I පෙළියේ. එහෙනම් යනවා ඒක වචන පෙළියට. අම්මා ඉන්නවා කුස්සියේ. අම්මා ඒක වචනයි. Mother is in the kitchen. අම්මා කුස්සියේ හිටියානේ. Mother was in the kitchen. අම්මා කුස්සියේ ඉඳීවි. Mother will be in the kitchen. අම්මා කුස්සියේ ඉඳලා තියෙනවා. Mother has been in the kitchen. අම්මා කුස්සියේ ඉඳලා තිබුණා. Mother had been in the kitchen. අම්මා කුස්සියේ ඉඳලා තියේවි. Mother will have been in the kitchen. ඒක නිසා ඔයාට මම ටෙන්සස් 6ම ඉගෙනනකොට 6ම හැම වෙලෙම ඕන වෙන්නේ නැහැ. නමුත් ඕන වෙලා ඕන එකක් ගන්න උන මුළු භාෂාවෙම be verb එකකට මෙතන තියෙනවා. කොහෙවත් හොයන්න යන්න එපා. මේ මුළු භාෂාවෙම be verb එකේ ප්‍රධාන අවස්ථා ටික. අන්න එතන තව වාක්‍යයක් එනවා බහුවචනෙන්. right බහුවචනෙන් ගණන් කරන්න පුළුවන් බහුවචනයි. පොත් තියෙනවා මේසෙ උඩ. Books are on the table. පොත් ටික තිබුණා මේසෙ උඩ. Books were on the table. පොත් ටික ඇති මේසෙ උඩ. Books will be on the table. පොත් තිබිලා තියෙනවා මේසෙ උඩ. Books have been on the table. පොත් තිබිලා තිබුණා මේසෙ උඩ. Books had been on the table. පොත් තිබිලා තියෙවි මේසෙ උඩ. Books will have been on the table. right ඔයාට දැන් ඕන වාක්‍යයක ඉන්නවා වෙනවා තියනවා කියන්න ඒක වචන බහුවචන මම ભેද යනුව ඔයාට ඕන වාක්‍යයක් දැන් හදන්න පුළුවන්. right අපි අහමු දැන් එක එක්කෙනාගෙන්. හැබැයි ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් කරුණා කරලා මයික් එක ඔන් කරලා කතා කරන්න. නැත්නම් බොරුවට කෝස් එකේ හිටිය කියලා ඇති වැඩක් නෑ. හරිනේ? මම නම කියද්දී මට එයා වාක්‍ය 6ම කියන්න. right first one Kalpani. do you hear me? මාව ඇහෙනවද? Kalpani.
Do you hear me? Kalpani, please මගේ කාලය අපතේ දාන්න එපා. මොකද බොරුවට ස්පෝකන් කරනවා කියලා මේකට ඇවිල්ලා වැඩක් නැහැ කතා කරන්නේ නැතුව. අනුකි මාව ඇහෙනවද? Do you hear me? අනුකි. Yes, sir. Very good. I will tell you මම ඔයාලට කියනවා වාක්‍යයක්. ඔයාලා ඉංග්‍රීසි වලින් tenses හයම කියන්න. ඉංග්‍රීසි වලින් tenses හයම කියන්න. විදුහල්පතිතුමා කාර්යාලයේ ඉන්නවා. විදුහල්පතිතුමා කියන්නේ අපි ඕන කෙනෙක් දන්නවා. The principal. Principal is in the office. අන්න අපි දැන් ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න එපායි. office කියන එක පටන් ගන්න o vowel sound එකෙන් the office කියන්නේ නැතුව the office කියමු අපි අද ඉඳලා. The principal is in the office. Principal is in the office. Principal is in was office. Principal දරුවෝ කලබල වෙන්න එපා. ඔයාට වෙලාව තියෙනවා. is වලින් පස්සේ was දෙක එකට ගන්න බෑ. The principal was in the office. The principal is in the office. The principal is was. The principal was in the office. The principal will be in the office. The principal has been in the office. The principal had been in the office. The principal will have been in the office. Will have been in the office. Excellent girl, excellent. Now this is time for Ihansa. Do you hear me? Ihansa, do you hear me? Yes, sir. Yes, this is the sentence, right? Message එක තියනවා inbox එකේ. The message තියනවා inbox එකේ. The message is on the inbox. In the. The message is in the inbox. අන්න එතනත් ඔයාටත් උපදේශය දෙනවා inbox වල කියන්න පටන් ගන්න vowel sound එකක් in the inbox නෙවෙයි in the inbox. The message is in the inbox. The message was in the inbox. The message will be in the inbox. But The message been in the inbox. has been. The message had been in the inbox. Yeah, Message will have been in the inbox. very good. Had been in the inbox, will have been in the inbox. Very good, very good. Now this is for Sandamali. Do you hear me? Yes, sir. Okay, good. This is the sentence. ඒක අලුත් පෑන. ඒක අලුත් පෑන. අන්න එතකොට සිංහලෙන් කියුනේ නෑ ක්‍රියාපදේ. ඉංග්‍රීසියෙන් වෙනවා කියලා කියන්නේ. ඒක වෙනවා අලුත් පෑන. It is a new pen. It's a new pen. It was a new pen. It was a new pen. It will be a new pen. කියන්නේ බා it will be a new pen. It's a, It has been new pen. has been a new pen. It had been new pen. It had been a new pen. It will have been It will have been a new pen. new. It will have been a new pen. Right? දැන් එතකොට ඔයාව විශ්වාස නම් මට හැම ඔක්කොම ටික පෙන්වන්න බෑ මේ වෙලාවේ. අපි පොඩි වීඩියෝ එකකට ගිහිල්ලා බලනවා. ඇත්තටම මේ ඉගෙනගත්තු පාඩම අපිට කොච්චර වැදගත්ද. right? ඔයගොල්ලෝ අහලා ඇති ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් ඉන්නවා. ධනංජය හෙට්ටිආරච්චි. Toastmaster International Club එකේ 2014 2015 right? championship එක දිනුවා. right? එයා කරන ස්පීච් එක මම දැනට ඔයගොල්ලන්ට සබ්ටයිටල් දාලා දෙනවා. නමුත් ඉදිරියේදී සබ්ටයිටල් නැතුව ඔයාට හොඳට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න විදියට හදනවා. හරි?
And the workshop that the person has arranged prior to my examination, that Yeah, dear helps Kinder. understand the nuances of this test. Completed my exam. මම දැන් ෂෙයා කරනවා ඔයාට ඒක. Dhanajaya Hediarati. I see something. I see something. Dhanajaya Hediarati. හොඳට අහන්න. You and I, You and I. අන්න බලන්න පටන් ගන්න පළවෙනි වාක්‍යය දිහා. You and I. ඔයයි මමයි. බහුවචනයි. plural. එහෙනම් are වෙනවා. වෙන්නේ නැහැ නම් මෙයාට not දාන්නයි තියෙන්නේ. වෙන්නේ නැහැ. You and I are. ඔයයි මමයි වෙනවා not නැහැ. බලන්න. You and I are not. ඔයයි මමයි වෙන්නේ නැහැ. Very different from this flower. මේ මලත් එක්ක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අන්න දැන් ඔයා ඉගෙන ගත්තු ආ කියන එක ලස්සනට වාක්‍යයක යෙදුණා. You and I are not very different from this flower. are not very different from this flower. Just like this flower is unique. අන්න ඔයාට ආයිත් අහුණා ඊළඟ වාක්‍යයේ is. දැන් බලන්න ඔයාට subtitle එකේ පේනවා. Just like කියන්නේ ඒ වගේ. You are just like your father. ඔයා ඔයාගේ තාත්තා වගේ. එහෙනම් just like වගේ this flower. අන්න this flower කියන්නේ මේ මල ඒක වචනයි. එහෙනම් is දාලා තියෙන එකයි. Just like this flower is unique. එහෙනම් මේ වගේ මේ මල is unique කියන්නේ විශිෂ්ටයි. මේ මල විශිෂ්ටයි වගේ you are අන්න you බහුවචනයි. ආයතයට ආවහුණා. You are unique. ඔයා විශිෂ්ටයි. You are ඔයා වෙනවා විශිෂ්ටයි. You are unique. Unique. You are unique. All of us has something special that makes us as beautiful. Do you know what makes you special? Now the answer to that can be a little difficult to find because sometimes life has a cruel way of picking out your petals, breaking you in two, and throwing you into the trash. And when you're broken, it's very When you are broken, ahuna. It is ahuna, it is eka වෙනවා. ඔයාව බින්දෙනකොට it's very difficult, හරි අමාරුයි තේරුම් ගන්න feel special. difficult to feel special. Mr. Contest Chair, my fellow flowers, I can remember the first time I broke. ඒ වාක්‍යය I was 17 years old. අහුණා past tense එක. දැන් ඔයාට හැමදාම present tense නෙවෙයි past වෙන්න පුළුවන්. අන්න බලන්න වාක්‍යය දිහා. I was 17 years old. එතකොට තේරුම මම වෙනවා නෙවෙයි මම වුණා ඒ කාලේ. ඒ කාලේ මට අවුරුදු 17යි. I was 17 years old. අන්න බලන්න past tense. හරි? දැන් එතකොට ඔයා බැලුවේ ශ්‍රී ලංකාවේ කෙනෙක් කතා කරනවා. දැන් බලන්න ලෝක ප්‍රසිද්ධ ස්ටිව් ජොබ් ලෝක ප්‍රසිද්ධ ස්ටිව් ජොබ් Apple නිර්මාතෘ right ස්ටිව් ජොබ් ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලේ right ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලේ කරන දේශනයක් මම ඒකේ සබ්ටයිටල් එක ගන්නම්. If I had never dropped out, I would have never dropped in on that calligraphy class, and personal computers might not have the wonderful typography that they do. Of course, it was impossible to connect the dots looking forward when I was in college, but it was very, very clear looking backward. This program is brought to you by Stanford University. Please visit us at stanford.edu.
Thank you. I am honored. අන්න පළවෙනි වාක්‍යය මහුණා. I am honored. I am මම වෙනවා honored. ගෞරවණීය ආඩම්බර වෙනවා. I am honored. මම වෙනවා ආඩම්බර to be with you today at your commencement. ඔයාගේ මේ ආරම්භක උත්සවයට සහභාගී වෙන්න මම ආඩම්බර වෙනවා. I'm honored to be with you today for your commencement from one of the finest universities in the world. Truth be told, Truth be told, ඇත්ත කියන්න ඕන. I never graduated from college, and this is the closest අනවුනා. This is මේක වෙනවා. This is මේක වෙනවා the closest. මේක තමයි ළඟ මේක I have ever gotten. ඒක වල ඉදිරි දිගන්නනවා. I've ever gotten to a college graduation. Today, I want to tell you 3 stories from my life. That's it. No big deal. Just 3 stories. The first story අනේ the first story පළවෙනි කතාන්දරයේ is වෙනවා. පළවෙනි කතාන්දරය තමයි අපි සිංහලෙන් කියන්නේ ඒක. පළවෙනි කතාන්දරයේ is වෙනවා about connecting the dots. is about connecting the dots. I dropped out of Reed College after the first 6 months, but then stayed around as a drop-in for another 18 months or so before I really quit. So why did I drop out? It started before I was born. And I was born අන්න අතීත කාලයට ගියා. I was born මම ඉපදුනා. I was born. My biological mother අන්න එතනත් ආවුණා. My biological mother was මගේ ජීව විද්‍යාත්මක අම්මා was වුණා young තරුණ unwed විවාහ නොවන graduate student කෙනෙක්. was a young unwed graduate student, and she decided to put me up for adoption. She felt very strongly that I should be adopted by college. Right. ඒක නිසා මේ course එකේදී ඔයාලගේ listening හදද්දී මේ ටික කොහොම වැදගත් වෙනවා. ඒක නිසා ලෝකේ කවුරු ඉංග්‍රීසි කතා කරුවත් right සමහර අය කියයි අපිට grammar ඕනේ නැහැ ඉංග්‍රීසි කතා කරන්න. ඒ ගමේ කොටේ බයිලෝගේ ඉංග්‍රීසි වලට ඕනේ නැහැ කිව්වට ලෝකේ මිනිස්සු ඉංග්‍රීසි හරියට කතා කරන්නේ නිවැරදි අදහස ප්‍රකාශ කරන්නේ නිවැරදි දේ කියන්නේ grammar ආසේ. සිංහල දෙමළ අනිත් භාෂාවන් වගේ නෙවෙයි මේක. නිසා you must know ඔයා දැනගන්න ඕන how to use this one කොහොමද මේක යොදාගන්නේ. right? මේ වගේ ඇතුලේ වාට කරන්න පුළුවන් එක දෙයයි තියෙන්නේ ඉන්නවා වෙනවා තියෙනවා. ඒකේ තව චුට්ටක් මම අලුත් කරනවා බලන්න. යම් දෙයක් හොඳට අහගන්න. නිශ්චිතයි නම් හරියටම දන්නවා නම් එයාගේ ඉස්සරහට ද දානවා. ඒක සිංහලෙන් කියනකොට ආහරි කියවෙනවා. උදාහරණයක් පොත හරියටම දන්න. මිනිහා හරියටම දන්න. right? දැන් ඔයාගේ පොත ගන්න. ඔයා දන්නවා පොත මොකක්ද කියලා. right? එහෙනම් බල්ලා හරියටම දන්න. the dog. පොත the message එක. ඔන්න ඔයාගේ ෆෝන් එකට message එකක් ඇවිල්ලා තියෙනවා. මේ message එක ඔයා දන්නවා. එතකොට ඔයා කියනවා the message. message එක. හැබැයි ඒක අවිනිශ්චිත මේ පාඩම වෙනම මම උගන්වනවා. මම මේ දැනට උගන්වන්නේ මෙතෙන්ට ඕන නිසා. දානවා. එතකොට ඒක සිංහලෙන් කියවෙන්නේ එක් කියලා හරි අක් කියලා හරි. message එකක් අක් බල්ලෙක් එක් අන්න එතකොට a dog a message. එහෙනම් මෙන්න මේ අවිනිශ්චිත එකක් ආවොත් මේකේ ලස්සන වාක්‍ය රටාවක් තියෙනවා. they are මුලට දාලා ඊට පස්සේ මේ verb එක දාලා ඊට පස්සේ අර අවිනිශ්චිත පුද්ගලයා subject කියලා බඳාන්නකො එයා ඉදෙන්ට දාන්න. මෙන්න බලන්න වාක්‍ය හදන විදිය මම. message එකක් තියෙනවා inbox එකේ දන්නේ නැහැ කාගෙන්ද ආවේ කියලා. එතකොට මම කියනවා there is a message in the inbox. දන්නේ නැහැ කාගෙන්ද කියලා. මේක වෙන විදියක් ගමු. ඔන්න ඔයාලගේ ගෙදර බල්ලා. ඔයාලදිම බල්ලා ඔයාලා දන්නවා. ඌ ඇවිල්ලා පුටු උඩ නිදි. ඔයා අම්මට කියන අම්මේ බල්ලා පුටුව උඩ. බල්ලා නිශ්චිතයි. එතකොට ඔයා කියනවා the dog is on the chair. අම්මේ බල්ලා පුටුව උඩ හිටියා. The dog was on the chair. බල්ලා පුටුව උඩ ඉඳීවි. The dog will be on the chair. බල්ලා පුටුව උඩ ඉඳලා තියෙනවා. The dog has been on the chair. බල්ලා පුටුව උඩ ඉඳලා තිබුණා. The dog had been on the chair.
බල්ලා පුටු උඩ ඉඳලා තියෙවි. The dog will have been on the chair. හැබැයි කොහෙද යන බල්ලේ? ඔයා දන්නේ නේ. ආගෙද දන්නේ නැහැ පුටු උඩ ඉන්නවා. එතකොට ඔයා අම්මට කියනවා අම්මේ there is a dog. A dog. There is a dog. එතකොට දාන්නේ there is. There is a dog on the chair. බල්ලෙක් ඉන්නවනේ පුටු උඩ. එතකොට අම්මා කුස්සියේ ඉඳගෙන අම්මා දන්නවා මේ කතා කරන්නේ දන්නේ නැති බල්ලෙක් ගැන. The dog දාපුවම අම්මා දන්නා ගෙදර බල්ලාගේ ඔය හිටපුවාලු. there is a dog කියනකොට අම්මට ඇහෙනවනේ. ඔය එළවලා අන්න එනම් ඔයා භාෂාව සංනිවේදනය කරද්දී අන් අයට තේරුම් ගන්න නම් ඒ භාෂාව හරියට පාවිච්චි කරන්න ඕනේ. මේවා ඇතුලේ තියෙන හැඟීම් right මිනිසුන්ගේ සිතුවිලි තමයි මේ වචන වලින් එළියට එන්නේ. ඒ හැඟීම හරියට ඉස්මතු කරලා එන්නේ වාක්‍ය grammatically හරියට use කරලා. නිකන් කියන්නම් වාලේ කියන්න එපා. එහෙනම් there is a dog. බල්ලෙක් හිටියනේ. There was a dog on the chair. බල්ලෙක් ඉඳීවි. There will be a dog on the chair. බල්ලෙක් ඉඳලා තියෙනවා. There has been a dog on the chair. බල්ලෙක් ඉඳලා තිබුණා. There had been a dog on the chair. There will have been a dog on the chair. ඔයා කාමරේට එනවා. ඔයාගේ කාමරේ ඔක්කොම දේවල් ඇදලා දාලා තියෙනවා අපිලිවෙලට. ඔයාට දැන් සැකයක් එනවා. ඔයා හිතනවා හිතේ කවුරු හරි මෙතන ඉඳලා තියෙනවා. අන්න එතකොට මුළු වගුවම වන්නේ ඉඳලා තියෙනවා. කවුරු හරි එක්කෙනෙක් someone. එතකොට ආ වාක්‍ය හිතින් හිතනවා there has been someone in my room. කවුරු හරි මගේ කාමරේ ඉඳලා තියෙනවා. අන්න බලන්න. ඔයාද හිතන්න පටන් ගන්න ඉංග්‍රීසියෙන්. බාහිර වටපිටාවේ පේන දේවල් ඉංග්‍රීසියෙන් හිතන්න. දැන් මගේ පන්ති කාමරේ දිහා බලාගෙන මම කියනවාට there is a cap on the table. There is a cap on the table. අර බලන්නකෝ. ළමයි cap එකක් දාලා ගිහිල්ලා. cap එක කාටද දන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා there is a cap on the table. හැබැයි මගේ ෆෝන් එක දැන් මේ සුද තියෙන්නේ. එතකොට මම හිතනවා the mobile phone is on the table. The mobile phone is on the table. අන්න ඒ වගේ. ඔයා දවසක වෛද්‍යවරයෙක් වෙනවා. right? මේම ඔයා heart එක ගැන scan එකක් කරනවා. heart එකේ coronary artery කියන්නේ අපි දන්නවා කිරීටක සිංහල වචන නම් මම දන්නේ නැහැ. කිරීටක ධමනියේ මොකද්ද බ්ලොක් වෙලා? කොලෙස්ටරෝල් තැන්පත් වෙලා බ්ලොක් වෙලා. එතකොට ඔයා වෛද්‍යවරයා වෙලා report එක ලියනවා ඉංග්‍රීසියෙන්. There is a block එකක් තියෙනවා. There is a block එකක් තියෙනවා in the coronary artery එකේ. right? එහෙනම් ඔයාට වෛද්‍යවරයෙක් වුණා ඕන වෙන්නේ ඉංග්‍රීසි මේවා. ඉංජිනේරුවෙක් වුණත් ඉංග්‍රීසි මේවා. ඒකට එන වචන ටික විතර දැන් මම coronary artery කියලා කිව්වේ වෛද්‍ය විද්‍යාවේ වචනයක්. ඒක සමාජ මිනිස්සු දන්නේ නැහැ coronary artery කිව්වොත්. අපේ මිනිස්සු දන්නවා heart attack කියන සමාජයේ දැනගත්තට වෛද්‍ය විද්‍යාලය යන දුවේ පුතේ කොකට කියන්නේ cardiac කියලා heart එකට. හෘදයට කියන්නේ cardiac එක කියලා. right? හෘදේ muscle වලට කියන්නේ cardiac muscles කියලා. හෘදේ බිත්ති වලට කියන්නේ pericardium, myocardium, endocardium කියලා. ඊළඟට රුධිරය සපයන ප්‍රධාන නාලයට කියන්නේ aorta එක කියලා. right? ඊළඟට නහර වලට කියන්නේ නහර වර්ග දෙකයි. ධමනියට කියන්නේ artery, සිරාවට කියන්නේ අපිරිසිදු ලේ යන එකට කියන්නේ veins කියලා. ඒ අනුව බෙදෙනවා. superior වෙන කාවා, inferior වෙන කාවා, right? ඔය විදිහට බෙදෙනවා. පේනහළු වලට අරන් යන ඒවා pulmonary artery. එතකොට ඔක සමාජ මිනිස්සු දන්නේ නැහැ. හරි? එතකොට යම් දවසක වෛද්‍යවරයෙක් හෝ සෞඛ්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්න යන ළමයෙකුට අන්න ඕන වෙනවා මේ වචන ටික. එතකොට මම කරන්නේ A level ඉවර වෙච්ච දරුවන්ට යන්න ශාස්ත්‍රයත් එක්ක උදාහරණයක් බැංකින් ශාස්ත්‍රයට යන ළමයාට profit and loss account කියයි, debit කියයි, credit කියයි, interest කියයි, saving කියයි ඔය වගේ ඒ බැංකු ශාස්ත්‍රයේ වචන ටික දෙනවා. ඒ ටික ඔයා දැනගන්න. garment factory එකේ industrial training යන ළමයාට ඒ අවශ්‍ය words ටික දෙනවා. medicine යන ළමයාට ඒ අවශ්‍ය terms ටික නැත්නම් glossary එක දෙනවා. ඔය විදිහට දීලා ප්‍රධාන grammar ටික ඉගෙනුවාම එයාට තියෙන්නේ ඒ යන ශාස්ත්‍රයෙන් ඒ ටික අරගෙන ලස්සනට language එක manage කරන්න. මේක කාටත් පොදුයි. මේක මොන්ටිසෝරි ඉඳලා ඕන ජොබ් එකක් කරන මිනිහෙකුට පොදුයි. නිශ්චිතයි නම් the දැම්මා be verb එක පාවිච්චි කළා. අවිනිශ්චිතයි නම් there is හරි there are හරි am දාන්නේ. මොකද මම නිශ්චිතයි මමත් එක්ක අවිනිශ්චිත කතා කරන්නේ is are විතරයි යන්නේ. වාක්‍ය 6 එක සැරේ හදන්න පුළුවන්. right? බොහොම කෙටියෙන් හරි ලස්සනට ඔයාලට මම මේක දෙනවා. right? මම මෙච්චර කාලයක් ඇත්තටම මම මේව මාධ්‍යයට social media දා දුන්නේ නැහැ. right?
ඔය අය ගොඩාක් අය වැඩ පෙන්නනවනේ එක එක මීඩියා වල මේ නමුත් අවාසනාවට ඇත්ත කතාව කියන්න මම දැන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පවත්වන කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ඇසෙස්මන්ට් වලට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ අනුමැතිය ලත් ආයතනයක්. ළමයි 300ක් විතර විභාග වලට යවනවා. දැන් මගේ ඉල්ලුමක් තියෙනවා දුෂ්කර පළාත්වල මේ ඉංග්‍රීසි ටික උගන්වන්න ගුරුවරු 10 දෙනෙක් හොයාගන්න. මම දැන් ඇඩ් දානවා ටීචර් කරන්න කියන කලින් කැමති ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය ඉන්න. කවුරුත් තාම හොයාගන්න නෑ. හැබැයි මාධ්‍යවල බැලුවා වීඩියෝ දාලා 100ක් ගත්තොත් 10 දෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්න 190ක් කතා කරන්න පුළුවන් කියලා තමයි හිතෙන්නේ. නමුත් තාම 10 දෙනෙක් හොයන්නේ නෑ ඇත්ත කතාව. හරියට ඉංග්‍රීසි කතා. කැඩිච්ච කැලි කතා කරන අය ඕන තරම් ඉන්නවා. right? ඒක නිසා ඔයා මගෙන් එළියට යන්නේ කැඩිච්ච ඉංග්‍රීසි කතා කරන එකක් නෙවෙයි perfect. හරිනේ? මේ note එක කැමති අය ලියා ගන්න. හැබැයි මම ෆොටෝ එකක් ගහලා group එකට දානවා. මේක රෙකෝඩින් උත් දෙනවා. ඔයගොල්ලෝ පස්සේ හරි බලන්න පුළුවන්. ඔයකටත් මම දැම්මම group එකට ෆොටෝ එක දානවා. ඒක බලාගෙන දැන් අපි වාක්‍ය හදන්න ඕනේ. okay? ඒ අතර මොනවා හරි Excuse me. yes I yeah. can't see the down part. Okay, I will show you. Don't worry. I will send the photo. Thank you, sir. You are welcome. What did I tell you? If the subject is definite, you have to use the, then after subject and be verb. If it is indefinite, you have to use there, then after the be verb, then after the subject. That is the main rule that you have to follow. Right? I uploaded the photo to WhatsApp group, to your group. You can select it there. Right, now shall we make the sentences before it? Right? I will give you 3 sentences. මම වාක්‍ය 3ක් දෙනවා. කැමති අය ලියලා හරි, කැමති අය ලියන්න නැතුව හරි මට tenses ටික 6ම කියන්න ලෑස්ති වෙන්න. Okay? First one. ඔයාලගේ understand කරගන්න ඕන they are දානවද නැද්ද කියලා. ඔයාලගේ understand කරගන්න ඕන they are දානවද නැද්ද කියලා. Right? පොත් වගේක් තියෙනවා රාත්‍රියේ. පොත් වගේක් තියෙනවා රාත්‍රියේ. පොත් වගේක්. right? Okay, 1 minute දෙනවා විනාඩියක් ලෑස්ති වෙන්න. ඕන අය ලියන්න. අවශ්‍යයි ඉන්නවනම් පටපට ගන්න ලියන්න. මම පළවෙනි උදව් කරනවා. පොත් වගේක් ෂුවර් නෑනේ. අන්න එතකොට there are දැම්ම ගොඩක් නිසා there are some books. පොත් වගේක්. Yes. I kindly invite Vidushi to tell all the tenses. There are some books on the table. Yeah. There are some books on the table. Excellent. Future. There will be some books on the table. There have been some books on the table. There have been some books on the table. There will have been some books on the table. Excellent. That's the way that you have to improve your speaking, smart speaking. Then we have to do in the Sudde Kata Karna wage practice plan. There are some books in the table. Name. What's your name? Right? Cambridge exam කරන්න ගියාම මට පුරුදු වෙනවා. මම help කරනවා IELTS දක්වා යන්න. Right? Don't worry. English is the most easiest language in the world. Right? I told that
it actually really gives a real feeling of the other people, right? Okay. Okay. Right. Good. Then I'm going to give you another one. Water, water, you know. English ගණන් කරන්න බැරි ඔක්කොම ඒක වචනයි. English ගණන් කරන්න බැරි ඔක්කොම singular ඒක වචනයි. වතුර වගේක් තියෙනවා බෝතලේ. වතුර ටිකක් තියෙනවා බෝතලේ. වතුර ටිකක්. Yes, I invite Pravini. I think Pravini. Right? වතුර ටිකක් තියෙනවා බෝතලේ. There is a water in the bottle. Very good. There was a There water. was some water. There was some water. There was some water in the bottle. There will be water in the bottle. There has There will be some. There will be some. Hey, වතුර ටිකක් some. there has been water in There has been some water. There has been some water. there has been some water in the bottle. There has been some water. There has been. Had there had been some water in the bottle. Yes. There will have been some water in the bottle. Excellent. 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 Right? Next. ඒක වැදගත් යෝජනාවක්. I invite Shamali. ඒක වැදගත් යෝජනාවක්. අන්න එතකොට වෙනවා their name. ඇයි ඒක වෙනවා නිශ්චිතයි. ඒක කියන්නේ It is very important suggestion. අන්න right. ආයෙ මම උදව් කරනවා. ඒක වෙනවා it is හරි. දැන් චුට්ටක් පුරුදු වෙන්න සුද්ධ කතා කරන්නේ it is කියලා it's කියලා විතරයි. Okay? It's එක හරි පැත්තකින් කියමු. It's වැදගත් කියන්න important. යෝජනාවක් නිසා දාන්න බෑ vowel sound එකෙන් පටන් ගන්නවා important කියන එක e vowel නිසා an important. ඒක ලස්සනට වාක්‍යයෙන් දැන් මේමයි. It's an important suggestion. It's an important suggestion. ඒක වැදගත් යෝජනාවක්. It's an important suggestion. Can you start? It's an important suggestion. Very good. It was an important suggestion. Excellent. It will be an important suggestion. Super. It have been important suggestion. It has been. It had been important suggestions. It will have been important suggestion. An important suggestion. Excellent. I believe that everybody understood this one. මම හිතනවා හැමෝටම තේරුණා කියලා. Right? මුළු භාෂාව නේ. ඔයාලා මේ B verb ගැන හොයන්න යන්න එපා කොහෙවත්. Just මම psychology method එක කියන්නම්. Right? ඔයාගේ ඇහැ, ඔයාගේ ඇස් දෙක, ඔයාගේ ෆෝන් එකේ කැමරාවේ lens එක. ඔයා මොකද කරන්නේ? මම කියනවාට මගේ ෆොටෝ එකක් ගන්න. ඔයා මගේ අත වෙනම ගහලා, ඔළුව වෙනම අරන් ගහලා, කකුල් වෙනම අරන් ගහලා ෆොටෝ එක එකතු කරලා හදන්න කියන්න එපා වෙනවා. එහෙනම් ඔයා මොකද කරන්නේ? ඔයා ලස්සනට ඔයාගේ lens එක focus කරනවා මගේ මුළු ඇඟම අහුවෙන්නේ. එහෙනම් ඔයාගේ ඇස අන්නේ ඇසේ කාචයේ lens එක focus කරන්න මේ මුළු වගුවටම එක සැරේ. focus කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? click කරන්න. මොකද වෙන්නේ? ඔයාගේ memory chip එකේ ඒක save වෙනවා. එහෙනම් ඔයා ලස්සනට මේක එක සැරේ zoom කරලා ඔයාට ගැළපෙන ටික ඔක්කොම අරගෙන click කරන්න ඔයාගේ memory එකට save වෙනවා. ජීවිත කාලෙම ආයි ඕන වෙලාවට අරන් බලන්න පුළුවන්. ඕක තමයි අධ්‍යාපනයේ රහස. right? ඔක්කොම ටික ගැළපෙන ටික එක ළඟ තියලා ඉගෙන ගත්තොත් ආයි පොත් පාඩම් කරන්න ඕනේ නැහැ. හරි? එහෙනම් යනවා අපි ප්‍රශ්න හදන්න. ප්‍රශ්න හදන්න ඊළඟට තියෙන අපිට ප්‍රශ්න හදන්න. හරිම පහසුයි. හරිම පහසුයි. ආගන්න හැමෝම ප්‍රශ්න හදද්දී ක්‍රියාපද ඉස්සරහට ගේනවා. ගේන්නේ ක්‍රියාපද එක කොටසයි. is are am was were was will has have had will පළවෙනියා මේක දැන් ඔයා හිතනවාද මේ වගුවට විතරයි කියලා නෑ. දැන් ඔළුවට දාගන්න. ඉංග්‍රීසියේ ප්‍රශ්නයක් හදන්නේ ක්‍රියාපදේ පළවෙනිය ඉස්සරහට ගෙනියලා. කොහෙද? ඕන දැන්. අයි වැල් වටාරන්න එපා. ප්‍රශ්නේ හදන්නේ කොහෙද? ක්‍රියාපදේ පළවෙනිය ඉස්සරහට ගෙන්නේ.
එච්චරයි. හරිනේ? එහෙනම් ඉබේම හැදෙනවා දයන්න. ඉබේම හැදෙනවා දයන්න. ප්‍රශ්නේ හදන්න සාමාන්‍ය ප්‍රශ්නේ හදන්නේ දයන්නින් සිංහලේ. සිංහලේ දයන්න. මේ හැම එකටම දයන්න දාන්න. ඉන්නවද? වෙනවද? තියනවද? සිටියද? ඉඳීවිද? ඉඳලා තියනවද? ඉඳලා තිබුණාද? ඉඳලා තියේවිද? ඔයා ගෙදර ඉන්නවා. You are at home. ප්‍රශ්නයක් ඉස්සරහට ගෙනලා. Are you at home? මේ උඹ ගෙදර ඉන්නවද? Are you at home? ඉතින් උඹ ගෙදර ඉන්නවා කියනත් are you at home? ඔයා ගෙදර ඉන්නවා කියනත් are you at home? ඔබ වහන්සේ ගෙදර ඉන්නවද කියනත් are you at home? ඔබ තුමා ගෙදර ඉන්නවද කියනත් are you at home? සුද්දාගේ භාෂාවේ නෑනේ ඔබ තුමා තුමි ඔබ වහන්සේලා නේ. you ඔක්කොටම you. කොච්චර ලේසිද භාෂාව? ඔයා ගෙදර ඉන්නවද? are you at home? ඔයා ගෙදර හිටියද? were you at home? ඔයා ගෙදර හිටියද ඊයේ? were you at home yesterday? ඔයා ගෙදර ඉඳීද මන්ද හිට? will you අන්න will විතරයි කියන්නේ. will you ඊට පස්සේ be ඉන්නවනේ. will you be at home? ඒක ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ. will you be at home? උදාහරණයක් will you be at home? එතකොට අපේ කන් ඇහෙන්නේ නැති එකට අනේ මට අරය කියන එක තේරෙන්නේ නැහැ නේ කියලා අනුන්ට බැලනවා දන්නේ නැහැ. අරය කතා කරන වේගය වැඩි ඉන්නේ මට අල්ල ගන්න බෑනේ කියලා අනුන්ට බැලනවා දන්නේ නැහැ. ඔයාගේ කන ප්‍රැක්ටිස් කරන්න මේ ස්පීඩ් එකට. එතකොට ඔයාට අරය කියන එක පටස් ගාලා අල්ලන්න පුළුවන්. right? will you be at home? ඔයා ගෙදර ඉඳීද? මේ ඔයා ගෙදර ඉඳලා තියනවාද මේ වෙලාවේ? have you been at home? ඔයා ගෙදර ඉඳලා තිබුණාද? have you been at home? ඔයා ගෙදර ඉඳලා තියෙයිද මන් දන්නේ නැහැ. will you have been at home? මේ වතුර තියනවාද බෝතලේ? වතුර නිශ්චිතයි දැන්. is water in the bottle? වතුර තිබුණාද බෝතලේ? was water in the bottle? වතුර තියෙයිද මන්ද බෝතලේ? will water be in the bottle? වතුර තිබිලා තියනවාද බෝතලේ? has water been in the bottle? වතුර තිබිලා තිබුණාද? had water been in the bottle? වතුර තිබිලා තියෙන්නේ. will water have been in the bottle? නේ? බලන්න සල්ලි තියනවාද බා? අන්න ඒක වෙන ක්‍රියාපදේ. ඔයාට සල්ලි තියනවාද කියන්නේ do you. ඒව ලබන සතිය. ඊළඟ වගුවේ ඒව අල්ලනවා. හරි. දැන් ඔන්න දෙයාර දාන ප්‍රශ්නයක් හදන්න. right? දෙයාර දාන ප්‍රශ්නයක් හදන්න. right? පිළිකාවක් කියනවා පෙනහල්ලේ. There is a cancer in the lungs. මේ පිළිකාවක් කියනවාද පෙනහල්ලේ යාවි? Is there a cancer in the lung? පිළිකාවක් තිබුණාද පෙනහල්ලේ? Was there වල ඉස්සරහට ගෙනියන්න. there was there a cancer in the lung? පිළිකාවක් කියෙවිද මන්දා මෙහෙම ගියොත් විතරක් බලන්න දැකලා කියන පිළිකාවක් කියෙවි අනිවාර්ය කියෙවිද මන්දා? Will there be a cancer? Will there be? එතකොට දැන් මම ප්‍රැක්ටිස් කළා නම් ඔයාට there a cancer in the lungs that we have checked it. අපි ඒක චෙක් කළ යුතුද? තව අදහස් මට ගලාගෙන එනවා. right? පොත් තරම් කටපාඩම් කරන්න එපා. very easy. පිළිකාවක් තිබිලා තියෙනවද පෙනහල්ලේ? has කියන ඉස්සරහ. has there been a cancer in the lungs? පිළිකාවක් තිබිලා තිබුණාද? had there been a cancer in the lungs? තිබිලා තියෙවිද? will there have been a cancer in the lungs? හරි. එහෙනම් ඔයාලා ඔය වගේ පළවෙනිය රවුන්ඩ් කරගන්න. ක්‍රියාපදයේ පළවෙනි ටික රවුන්ඩ් කරගන්න. පළවෙනිය රවුන්ඩ් කරගෙන ඉස්සරහට දාන්න. හරිනේ? හරිනේ? right. මම මේ වගුව දැන් මකනවා. වගුව මකලා මම එක වාක්‍යයක් ලියනවා. ඔයාගේ නම වෙනවා රවි. Your name is Ravi. ඔයාගේ නම වෙනවා රවි. Your name is Ravi. ඔයාගේ නම රවි වුණාද? Your name was Ravi. මේවා ඉතින් භාවිතාවෙන් නැති තැන් තියෙනවා. ඒවා ඉතින් ගණන් ගන්න එපා. අදහස ගන්නව නිසා මම උගන්වනවා. ඔයාගේ නම වේවි රවි. Your name will be Ravi. Your name will be Ravi. ඔයාගේ නම වේවි රවි. right? ඔයාගේ නම වෙලා තියෙනවා රවි. Your name has been Ravi. Your name has been Ravi. ඔයාගේ නම වෙලා තිබුණා රවි. Your name had been Ravi. Your name had been Ravi. ඔයාගේ නම රවි වෙලා තියෙවි. මේවා කියන මම ඒක පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් අර වාක්‍ය එකම අර ගන්නව නිසා මම
එකම අරගෙන 6ම ලියනවා. Your name will have been Ravi. Your name will have been Ravi. දැන් අපි ප්‍රශ්නය හදමු. ඔයාගේ නම රවිද? අන්න ගෙනාව ඉස්සරහට is your name Ravi? Is your name Ravi? උන්ද කතාවේ. Is your name Ravi? Yeah, of course. Then yes කියන්නේ yep. Yeah, of course. Of course, happening. What's your name Ravi then? ඒ කාලේ ඔයාගේ නම රවි නේද? What's your name Ravi then? Then කියන්නේ ඒ කාලේ. What's your name Ravi then? What's your name Ravi then? What's it මෙතෙන්ට ගෙනාව. දැන් මෙතන නෑ යා. What's your name Ravi then? ඔයාගේ නම රවි වේවිද? will ඉස්සරහට ගෙනාව. Will your name be Ravi? Will your name be Ravi? Will your name be Ravi? ඔයාගේ නම රවි වෙලා තියනවාද? Has your name been Ravi? Has your name been Ravi? Has your name been Ravi? ඔයාගේ නම රවි වෙලා තිබුණාද? Had your name been Ravi? Had your name been Ravi? Had your name been Ravi? ඔයාගේ නම රවි වෙලා තියෙවිද? Will your name have been Ravi? Will your name have been Ravi? Will your name have been Ravi? ඊයපදේ පළවෙනි ගේන ඉස්සරහට. Very simple. ඊට පස්සේ අහගන්න අලුත් පාඩම. අද දවසෙන් ඔයා ඔය වාක්‍ය 6ට ප්‍රශ්න 6යි, WH ප්‍රශ්න 6යි, නෙගටිව් 6යි ඔය ඔක්කොම හදවලා ගන්නවා. ඉංග්‍රීසියේ තනි වචනේ ප්‍රශ්න දෙනවනේ. තනි වචනේ ප්‍රශ්න. මම මේක තව වාට ලේසි වෙන වාක්‍යයක් මම ගන්නවා. ඔයාගේ උපන්දිනය පළවෙනිදා. Your birthday. මම birthday කෙටියෙන් ලියනවා. Your birthday is on 1st of නෑ මම ලේසි වෙන්න ගන්නවා. Your birthday is in January. Your birthday is in January. ඔයාගේ උපන්දිනය තිබුණේ ජනවාරි. Your birthday was in January. ඔයාගේ උපන්දිනය තියෙවි ජනවාරි මාසයේ. Your birthday will be in January. ඔයාගේ උපන්දිනය තිබිලා තියෙනවා ජනවාරි වල. Your birthday has been in January. ඔයාගේ උපන්දිනය තිබිලා තිබුණා ජනවාරි වල. Your birthday had been in January. ඔයාගේ උපන්දිනය තිබිලා තියෙවි ජනවාරි වල. Your birthday will have been in January. දැන් ප්‍රශ්නේ අහදමු මම මේකට උදව් ඉල්ලනවා එක්කෙනෙක්ගෙන්. Yes, I asked Ihansa. ඔයාගේ උපන්දිනය ජනවාරිද? Are you birthday in January? Is your birthday in January? Very good. Is your birthday in January? ඔයාගේ උපන්දිනය ජනවාරි තිබුණාද? Was your birthday in January? Was your birthday in January? ඔයාගේ උපන්දිනය ජනවාරි වල තියෙවිද? Will your birthday be in January? Very good. Will your birthday be in January? ඔයාගේ උපන්දිනය ජනවාරි වල තිබිලා තියෙනවද? Your birthday been in January? Has your birthday been in January? ඔයාගේ උපන්දිනය ජනවාරි වල තිබිලා තිබුණාද? Had your birthday been in January? ඔයාගේ උපන්දිනය ජනවාරි වල තිබිලා තියෙවිද මන්දා? Will your birthday have been in January? Very good. ඔන්න ඔය හදපු ප්‍රශ්නේ මුලට ඉංග්‍රීසියේ තනි වචනේ ප්‍රශ්න what මොකක්ද where කොහෙද why ඇයි who කවුද when කවද්ද කීයටද which කොයි එකද how කොහමද ඔච්චරයි තියෙන්නේ 7යි ඔය හතර තව නිපාත පද දාලා ගොඩක් හදනවා දැන් අපි ගායින් බලමු කොහමද ඔක ගන්න කියලා දැන් what කියලා අහන්න බෑනේ පුළුවන් අහන්න ඔයාගේ උපන්දිනය අයින් කරලා අහන්න මොකක්ද ජනවාරි වල තියෙන්නේ what is in January ඔයාගේ උපන්දිනය අයින් කළා what is in January ජනවාරි වල මොකද්ද බන් තියෙන්නේ what's in January මොකක්ද ජනවාරි වල තිබුණේ what was in January ජනවාරි වල මොනව තියෙයිද මන්දා what will be in your January what will be එදෙන ආයි ලඟ වෙනවා අයි මේක ටික අයින් වෙනකොට මේ දෙන්න ලඟ වෙනවා අපා what will be in January ජනවාරි වල මොනවද අනේ තිබිලා තියෙන්නේ what has been in January මොනවද තිබිලා තිබුණේ ජනවාරි වල what had been in January ඔය ඔක්කොගේම your birthday අයින් කරනවා ඔන්න අනිත් එක දැන් එකක් හැදුවා හරි
එකක් හැදුවා. ඕකේ. දැන් මට අහනවා කොහෙද මේකේ කොහෙද කියලා තැනක් ගැන කියවෙන්නේ නැහැ. ඒ නිසා එකපාරට කියනවා. ඇයි ඔයාගේ උපන්දිනේ ජනවාරි වල කියලා අහන්නේ කෙනෙක් උපදිච්ච මාස ආයෙත් අහන්නත් බැහැ. කවුද අහන්නත් කෙනෙක් බැහැ. when අහන්න පුළුවන්. අහන්න when කවද්ද? එතකොට ජනවාරි අයින් කරන්න. your birthday ඉන්නවනේ. ඇයි ඔයාගේ උපන්දිනේ තියෙද්දි ජනවාරි අයින් කරන්න. ඔයාට අහන්න කවද්ද ඔයාගේ උපන්දිනේ? when is your birthday? when is your birthday? when is your birthday? කවද්ද ඔයාගේ උපන්දිනේ තිබුණේ? when was your birthday? කවද තියෙයිද ඔයාගේ උපන්දිනය? when will your birthday be? be ඉන්නෝනේ. ජනවාරි අයින් කරලා be ඉන්නෝනේ. කවද ඔයාගේ උපන්දිනේ තිබිලා තියෙන්නේ? when has your birthday been? කවද ඔයාගේ උපන්දිනේ තිබිලා තිබුණේ? when had your birthday been? කවද තිබිලා තියෙයිද? when will your birthday have been? ඒ වගේ ඔයාට ගැළපෙන එක අර ගැළපෙන. දැන් මම වෙන එකක් කියන්නම්. ඔයා හොඳින් ඉන්නවා. ඒකත් මතක ගන්න. ඔයා හොඳින් ඉන්නවා. You are fine. දැන් ප්‍රශ්නය අහන්න. ඔයා හොඳින්ද? Are you fine? හොඳින් කියලා දන්නේ මට අහන්න ඕන කොහමද? අන්න ඔයා කටපාඩම් කරගෙන අහන ඉංග්‍රීසි how are you? how are you? එහෙමයි හැදෙන්නේ. ඉංග්‍රීසියේ තියෙන පුතා මේ ලස්සන පිළිවෙලක්. ස්පෝකන් කියන්නේ ග්‍රැමර්මයි. ග්‍රැමර් වලින් හැදිච්ච විදිය දන්න මිනිස්සයා ග්‍රැමර් හොඳට උගන්වනවා. කටපාඩම් කරපු මිනිස්සයා කියනවා ග්‍රැමර් ඕනේ නැහැ. ඒ කටපාඩම්. දැන් ලෝකේ ඕනම ක්‍රමයේ ඉංග්‍රීසි වලද විශේෂයෙන් විද්‍යාත්මක පදනමක් කියනවා. right? එහෙනම් ඔයා how are you කියලා අහද්දී ඒක හැදිලා තියෙන අර මම ඔයාලට උගන්වපු ක්‍රමය. මම ඒකට තව චූටි දෙයක් කියන්නම්. දැන් where කොහෙද is තියෙන්නේ your ඔයාගේ book පොත. මේක question එක. ඇයි is මෙතන තිබිලා මෙතෙන්ට ගෙනල්ලා ප්‍රශ්නේ හදලා where දාන්න. where is your book? කොහෙද තියෙනවලු පොත? මම මේක ලියනවා මෙහෙම. where your book is. දැන් මට question mark එකක් දාන්න අයිතියක් නෑ මේක. මේක question එකක් නෙවෙයි. එතකොට මේකේ තේරුම මොකක්ද දන්නවද? තැන. Your book is ඔබේ පොත තියෙන තැන. එතකොට ඔයා අහුවොත් where is your book? කොහෙද ඔබේ පොත තියෙන්නේ? where your book is ඔබේ පොත තියෙන තැන කියලා වාක්‍යයෙන් කැලලක් විතරයි. ඒක නිසා මේ වචන දැකපු පළියට ප්‍රශ්න නම් නෙවෙයි පුතා. මම පස්සේ මොකද්ද ඉංග්‍රීසියේ ප්‍රශ්නයක් හදන නීතිය? ක්‍රියාපදයේ ගේන්න ඉස්සරහට. ක්‍රියාපදයේ පළවෙනි කෑල්ල ගේන්න ඉස්සරහට. එහෙම ගෙනල්ලා ප්‍රශ්නය හදලා ඉවර වෙලා මෙයා පාවිච්චි කරත් මෙයා ප්‍රශ්නයක්. වාක්‍යයකට මෙයා පාවිච්චි කළත් වෙන අදහසක්. මම තව එකක් කියන්නම්. right? what you මේකට ඊසෙම නැති එකක්. what you eat. තව එකක් ලියනවා. what do you eat? තාම do වලට ඉගෙනගෙන ඒක ලබන සතියේ වගේ උගන්වන්නේ. what do you eat? මේකේ what do you eat කියන්නේ ප්‍රශ්නේ. මේ do ඉස්සරහට ගෙනල්ලා ප්‍රශ්නේ හදලා. do you eat? do you eat? කනවද? what do you eat? මොනවද කන්නේ? නමුත් මේකේ කියවෙන්නේ what you eat කියන්නේ ඔබ කන දෙය. ඔබ කන දෙය. right? ඔයා කන දෙය ඉතර හොඳ නෑ. what you eat is not good for your health. ඔබ කන දෙය වට හොඳ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. what you eat ඔබ කන දෙය. ඒක හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසියේ ප්‍රශ්නය හදන නීතිය what where why වචන නෙවෙයි. ක්‍රියාපදයේ පළවෙනියා සබ්ජෙක්ට් ඉස්සරහට ගෙනල්ලා ඉන්නමෝ. ඉන්නමෝ. නැතුව ප්‍රශ්න හදන්න යන්න එපා ඉංග්‍රීසියේ වාක්‍ය වෙනවා. එහෙනම් අපි භාෂාව කතා කරන්නේ ප්‍රශ්නයි උත්තරයි. ඔයා විභාගයට යනවා ප්‍රශ්න පත්‍රයක් දෙනවා ඔයා උත්තරේ දෙනවා. ඉන්ටර්විව් එකට යනවා ප්‍රශ්න ගොඩාක් අහනවා ඔයා උත්තරේ දෙනවා. දොස්තර ළඟට යනවා දොස්තර ප්‍රශ්න ගොඩාක් කියනවා ඔයා ප්‍රශ්න ගොඩාක් කියනවා උත්තර හොයා ඉන්නවා. මේ ලෝකේ තියෙන ප්‍රශ්නයි උත්තරයි. එහෙනම් ඉංග්‍රීසි වලට ඔයා ප්‍රශ්නේ උත්තරේ දන්නවනම් තව මොනවද කතා කරන්න තියෙන්නේ ඉංග්‍රීසි. උත්තරේ දැන් ඉගෙන ගත්ත වාක්‍ය 6ට is am was will be has been have been had been will have been කියලා ප්‍රශ්නේ හදන්න දැන් ඉගෙන ගත්තා. හරිනේ? එහෙනම් ඔයාගේ ඔළුවට දා ගන්න ඕනේ මොකද්ද? ප්‍රශ්නයක් ගොඩනගද්දී
ක්‍රියාපදයේ පළමුවෙනියා ඉස්සරහට ගෙනියන්න. පසුව අවශ්‍ය WH වචනය දමන්න. හරිනේ? එහෙනම් ඔන්න මම දැන් ප්‍රශ්නයක් දෙනවා. හැමෝම ලෑස්ති වෙන්න මට කියන්න. ඔයා සතුටින්ද? ගැන ඉන්නවද? ඔයා සතුටින්ද? කියන්න බලන්න විදෝෂි විදෝෂි Sir, ඔයා සතුටින්ද? are you happy? ටෙන්සස් 6ම Was you happy? were you and your Were you happy? I'm happy. Were you happy? Were you happy? Will you happy be? Will you be happy? ඔයා සතුටින් ඉඳීවිද? Have you been happy? Excellent. Have you been happy? Very good. Very good. Very good. Hari, have you been happy? Very good. Will you have been happy? Excellent. ඒකට මට කියන්න කොහොමද අනේ ඔයා සතුටින් ඉන්නේ? කොහොමද සතුටින් ඉන්නේ? How How are you? how are you happy? How are you happy? කල්පුට්ටක් එකතු කරමුද ඒකට? ඔච්චර සතුටින් ඉන්නේ කොහොමද? How are you happy that much? That much. ඔච්චර. ඔයා ඔච්චර සතුටින් හිටියේ කොහොමද? How are you happy? That much? Oh, very good. How are you happy that much? ඔයා ඔච්චර සතුටින් කොහොම ඉඳීද මන්දා? How will How you be will happy you that be? much? How will you be? How will you be happy so much? නැත්නම් that much. ඔයා කොහොමද ඔච්චර සතුටින් ඉඳලා තියෙන්නේ? How will you have been happy that much? How have you been? How have you been happy that much? කොහොමද ඔච්චර සතුටින් ඉඳලා තිබුණේ? How had you been happy that much? Very good. How had you been happy that much? කොහොම සතුටින් ඉඳලා තියෙවිද මන්දා ඔච්චර? How will you have been happy that much? Very good. How will you have been happy that much? ඒකෙන් කියන්නේ දැන් foreigner කෙනෙකුට ලස්සනට කතා කරනවා. අපි ගමු තව එක්කෙනෙක්. අනුකි. අනුකි. විභාගේ අමාරුයිද? විභාගේ අමාරුයිද? අනුකි. Is the exam difficult? difficult වෙනකොට hard කියලා දාන්න. Is the exam hard? Is the exam hard? Is Fast. was the exam hard? අනතර පුතා exam A පටන් ගන්න vowel sound එක නිසා the exam කියන්න එපා the exam. Was the exam hard? Future. Will the exam was නෑ. was කියන්නේ දෙවෙනි එකේ විතරයි. තුන්වෙනි එකේ will විතරයි ඉස්සරහට ගේන්නේ. will Will the exam be? Will be වල will විතරයි ඉස්සරහට ගේන්නේ. Will the exam be exam hard? will the exam be hard? Excellent. විභාගය අමාරු වෙලා තියෙනවද? Will has No. නිකන් has විතරයි. has been exam been දෙකම ගේන්නේ ඒකයි. Has the exam. has the exam been hard? Very good. Exam එක අමාරු වෙලා තිබුණාද? Had the exam been hard? Very good. විභාගය අමාරු වෙලා තියෙවිද? Will the exam have been hard? Will the exam have been hard? Excellent. Hard කියන කල්පි අයින් කරමු. අමාරු කියන්නේ. මට අහනකොට කොහොමද විභාගේ? කොහොමද විභාගේ?
How is the exam? The exam. ඔය තියෙන ලස්සනට how is the exam? කොහොමද විභාගය වුණේ ඒ දවස්වල? How was the exam? Very good. කොහොම වේවිද විභාගය? How will be the exam? ආයි ගාවන්න එපා. How will the exam be? අයි ප්‍රශ්නේ හදුවේ කෙනල්ල? How has been දෙකම බෑ. How has the exam been? how has the exam been? විභාගය කොහොම වෙලා තිබුණාද විභාගය? How had the exam been? Excellent නියමයි. How will the exam have been? Excellent. තව පොඩ්ඩක් පුතා. දැන් ඉතින් මෙහෙමයි. මම මඟ පෙන්නුවාම ඔයා ප්‍රැක්ටිස් කළොත් තමයි ඒක පුළුවන් වෙන්නේ. නැතුව නිකන් සියල්ල දෙවියන් විසින් මවන්නේ. හරි. ඔයා දැන් අදම පටන් ගන්නවා මම අදම ඉංග්‍රීසියෙන් හිතනවා කියලා හිතන්න. Right? අද රස්නේ today is hot. අද රස්නේද is it hot today? අද කොහොමද? How is today? How is today? How is today? අද කොහොමද? It's hot. අද රස්නේ. මේ විදිහට පට ගාලා හිතන්න. එහෙනම් භාෂාව හරි ලස්සනයි. right? දැන් මම හැමදාම භාෂාව ඉගෙන ගත්ත මිනිස්සුන්ගේ ප්‍රධානත. මොකද ලියන භාෂාවයි කතා කරන භාෂාවයි දෙකක්. මට ඉන්දියන් ජාතිකයව හම්බෙලා වැඩ කරනවා මම. ඇමරිකන්ස්ලත් එක්ක වැඩ කරනවා. ඊළඟට චයිනීස් අයත් එක්ක වැඩ කරලා තියෙනවා. right? එතකොට යාළුවගේ different attitudes, different cultures, different speaking pattern, right? ඔක්කොම ස්ටඩි කරනවා. කවදාද දවසක business communication වගේ විෂයක් ඉගෙන ගනිද්දී campus එකේ ඉගෙන ගනිද්දී එතකොට ආයෙත් තියෙන විවිධ culture ස්ටඩි කරා. right? Body language, yes, no කියන්නේ කොහොමද? shake hand කරන්නේ කොහොමද? තව ගොඩක් ජීවිතේ මාර දේවල් තව ඉගෙන ගන්න තියෙනවා මේ වගේ. right? එහෙනම් ඔයා ලෝකෙට ඔයාගේ chance එක open කරගන්න තියෙන English. right? ඔයා සාහිත්‍ය ගොඩක් ගහගෙන බලන්න. ඔයා job එකකට යන්න, interview එකකට යන්න. ඔය සාහිත්‍ය වලට කලින් ඉස්සෙල්ලා බලනවා. excuse me, may I come in කියන තැනදී වගේ හැසිරීම. ඔයා මේස ළඟදී වැඩක් කරගෙන ඉන්නකොට කැස්සක් ආවොත් sorry අන්න ඒව තමයි. මොකද මිනිස්සු දැන් සාහිතික හදාගෙන ඉන්නේ පුතා ගොඩක්. සාහිතික වැඩි වෙනවා. සාහිතික තියෙන මිනිස්සු වැඩ කරන්නේ. මොකද මේගොල්ලෝ ඒ සාහිතික අරන් ආඩම්බරේ ලෝකෙට කියන මට මේ සාහිතික තියෙන අර සාහිතික තියෙනවා. නමුත් වැඩ කරන මිනිස්සු සාහිතිකයට වඩා ප්‍රැක්ටිකල් අවබෝධයෙන් ඉන්නවා. ඉංග්‍රීසි නිතරම ප්‍රැක්ටිකල් කරගන්න ප්‍රැක්ටිකල්. Yeah, you have to use it for your life. ජීවිතයට ගන්න. You want to use. එහෙනම් ඔන්න දැන් සාමාන්‍ය වාක්‍ය හැදුවා, ප්‍රශ්නය හැදුවා, WH question එක හැදුවා. ප්‍රැක්ටිස් කරන වෙලාවට හැමෝගෙම ඕනේ. දැන් අපි නෙගටිව් ඉවර කරලා ඉමු. නෙගටිව් ඉවර කරමු. නෑ කියන්නේ. නෑ කියන්නේ. නෑ කියන්නේ. නෑ කියන්නේ. නෑ කියන්නේ. මේ රවුන්ඩ් කරපු පළවෙනියටම not දාන්න. මේ මතක තියාගන්න ඉංග්‍රීසි වල ඔය වැඩ කිඩ ඔක්කොම දාන්න ක්‍රියාපදේ පළවෙනිය. එයත් එක තමයි ගේම් එක ගහන්නේ. හරිද? is not, isn't, are not කෙටි කරලා වුණා නාන්න. පස්සේ කෙටි කරු දැන් are not මතක තියාගන්න. am not, was not, were not, was not, will not, has not, have not, had not, will not. is not කෙටි කරාම isn't කියන. are not, aren't, am not කෙටි කරන්නේ. was not, wasn't, were not, weren't, will not කෙටි කරාම won't කියලා අදින්න එපා. එතකොට තේරෙන්නේ මට ඕනේ කියලා. right? එතකොට won't නෙවෙයි මේක ළඟ හොයන්න શબ્ද නවත්තන්න. want, will not, want, has not, hasn't, have not, haven't, had not, hadn't, will not, want. Okay? Abhi hadamu negative. So Mr. Seneth, keep your mic off, it's better because otherwise it makes something burden for us. Yeah, I kindly request Buddhi Chintaka. මෙන්න වාක්‍ය tenses 6ම negative කියන්න. tenses 6ම negative කියන්න. tenses 6ම. right? right? මම ඉන්නේ right? බයෙන්. මම ඉන්නේ බයෙන්. මම බයෙන් නෙවෙයි ඉන්නේ. මම බයෙන් නෙවෙයි ඉන්නේ. I am not afraid. Very good. I'm not afraid. I'm not afraid.
මම බයෙන් නෙවෙයි හිටියේ. I was not afraid. Very good. I was not afraid. මම බයෙන් ඉන්න එකක් නෑ. I won't be afraid. Very good. Will not be afraid. හෙවත් I won't be afraid. මම බයෙන් නම් ඉඳලා නෑ. I haven't been afraid. Very good. I haven't been. ලස්සනට ගන්න. I have කෙටි කරලා සුන්දර කතා කරද්දි කියලා කියන්නේ. එතකොට have not කෙටි කරත් haven't එතෙන්ට යනවා. I haven't been afraid. මම බය වෙලා නම් ඉඳලා තිබුණේ නෑ. I hadn't been afraid. I hadn't been afraid. Very good. මම බය වෙලා ඉන්න එකක් ඉඳලා තියෙන එකක් නෑ. I won't have been afraid. Very good. Very good. Now this is time for Sandamali. ඒක ගණන් නැහැනේ. ඒක වැඩි මිලක් වෙන්නේ නෑ. මිල අධිකයි කියන්නේ expensive. It is expensive. It is not. It is not expensive. It's was not expensive. It was not expensive. ඒක ගණන් වෙන එකක් නෑ. It's කියලා පුතේ S අකුරක් දාන්න එපා. It විතරයි. It will not be. It not be expensive. ඒක ගණන් වෙලා නැහැ. Hasn't been not expensive. It had not been not expensive. Had not been. It had not been expensive. It will not have been not expensive. I not දාන්නේ පුතේ will වලට. It will not have been. පළවෙනියට තමයි ඔක්කොම කරන්නේ. It not will have been not expensive. Very good. අපි තව එකක් ගමු. ඉහන්සා. ඒක මේසෙ උඩ නැහැනේ. ඒක මේසෙ උඩ නැහැනේ. It's not. It is not. It is not on the table. Very good. ඒක මේසෙ උඩ තිබුණේ නැහැ. It wasn't on the table. Excellent. නියමයි. ඒක මේසෙ උඩ තියෙන එකක් නෑ. It won't be on the table. Very good. ඒක මේසෙ උඩ තිබිලා නෑ. It hasn't been on the table. Very good. ඒක මේසෙ උඩ තිබිලා තිබුණේ නෑ. It hadn't been on the table. මේසෙ උඩ තිබිලා තියෙන එකක් නෑ. It won't have been on the table. Excellent. නියමයිනේ ඔය තියෙන්නේ. Last one එක. Mr. Seneth, after a long time, no? How are you? Hello, I'm good. So then I already have started that online class for the one who is coming there. So that's what I invited the one who is willing to study. They can join with this class and improve, because basically we are going to concern about the spoken practices, right? Okay. So then I kindly invite you to make these negative sentences for all the tenses, including present, past, future, present perfect, past perfect, and future perfect, right? I will tell you, right? Kaurut ne kambare. Kaurut ne kambare. Anybody. Kauruvat ne. Anybody. So please, I kindly request others to be silent, because it makes something worse in the class. Anybody. Kauruvat kyane anybody. You are not fit for the class. I will ask someone. Right. Then I kindly invite Pravini, right? Kaurut nehe kambare.
Pravini. කවුරුත් නැහැ. කවුරුත් කියන්නේ anybody. Anybody is Not. anybody is not in the room. Very good. Anybody is not in the room. කවුරුත් හිටියේ නැහැ කාමරේ. Anybody's were Was not. Anybody wasn't. Was not. in the room. Anybody's will not in the room. Will not be. Will not be in the room. Anybody's has not been in the room. Anybody hasn't been or has not been in the room. Anybody's had not been in the room. Very good. Anybody's will not have been in the room. Anybody විතරයි. Bodies කියලා අදින්නේ. Anybody will not have been in the room. කවුරුත් ඉඳලා තියෙන එකක් නෑ කාමරේ. දැන් ඉතින් ඔයා හිතන්නවා. ඔයාට ඊට පස්සේදී ඇහුම් කන් දීලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. right? දැන් අපි බලමු. මේ චූටි ළමයෙක් කරන ස්පීච් එක. right? ළමයෙක් නෙවෙයි ඔයගොල්ලෝ දාලා ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙක් ඉන්නවා ස්ටිව් හාවේ කියලා. ස්ටිව් හාවේ ලස්සන නිවේදකයෙක්. right? පොඩි ළමයි එක්ක කරන ඉන්ටර්විව් එකක් බලමු. okay. දැන් ඔය question name ඇහෙයි. ඔබට දැනෙන හිසකටමට විනාඩි දෙකකින් සාහනය ආරම්භයි. කන අය හොයන පොල් කිරි රසය නැගී. yeah. දැන් ඔයාගේ කන හොඳට ඇහෙනවනම් තා මේ දෙකේ තියෙනවා මොන ප්‍රශ්න නෙගටිව් ඒවා ඇහෙයි. Do you have a girlfriend? Do you have a girlfriend? Do you have a girlfriend? ඒක තමයි ඔයාට ඉගෙනුවේ නෑ ලබන සතිය වගේ ඔය ඔක්කොම කවරේ. වෙන ක්‍රියාපදයක් ආවොත් ප්‍රශ්න හදන විදිය ලබන සතියේ දෙවෙනි වගේ ඉගෙනුවේ. Do you have a girlfriend? Well, Jack had one and Well, Jack has one of them. Jack has one of them. Jack to ignore him. her name is Devin. Her name is Darren. Her name is Darren. Her name is Darren. Last time I got her name is Darren. And he's then like in the second. Now we can't practice when no one would. One day, English කතා කරන තැන බා ලංකාවේ මිනිස්සුන්ට දැන් මම කියන්න ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන හේතුව ඔන්න ඔක. ඔයා දැන් ගිහලා බලන්න YouTube එකේ යනම් මම වීඩියෝස් වල කට්ටිය ඔක්කොම කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි කතා කරන පන්ති. ලෝකේ එකම රටේ ඉංග්‍රීසි කතා කරන. මව් භාෂාව කතා කරන මිනිස්සු ඉස්සෙල්ලාම කරන්නේ ඇහුම් කන් දෙන්න. ඇහුම් කන් දීලා තේරුම් ගන්න. ඒ නිසා ඔයාට ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් අනිවාර්යෙන් listening හදන්න. ඇයි මම grammar ටික ඉගෙනුවේ? listening කරද්දී තේරුම් ගන්න ඕන නිසා grammar ඉගෙනුවේ. දැන් බලන්න grammar වලින් පිට එක වාක්‍යයක් අපි මෙයා කියනවාද කියලා? Who is Jack? Who is Jack? අන්න බලන්න දැන් හැදුවේ මම ඔයාලට. Who is Jack? Who is Jack? එහෙනම් මෙන්න WH question. Jack is මම මෙහෙම ගන්නවා. Jack is my friend. Jack කියන්නේ මගේ යහළුවා. Common ප්‍රශ්නය ඇදුවේ. Is Jack my friend? Is Jack my friend? Is Jack my friend? Jack කියන්නේ මගේ යහළුවාද? දැන් my යහළුවා මගේ friend දන්නේ නැති නිසා තමයි who කියලා මුලට දාන්නේ. කවුද? Who is Jack? මේ බලන්න. Who is Jack? ඉතින් grammar මේ. කවුද Jack කියන්නේ? Who is Jack? කවුද Jack? One of my brothers. Oh, one of my brother. 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 මගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක්. One of my brother. One of your brothers. One of your half brother. She's pretty, isn't she? Yeah. You like Devin, don't you? Yeah. You like their drums? Yeah. But Jack doesn't share her with me, but Jack doesn't share her about me. Jack doesn't say.
නමුත් ජැක් කියන්නේ නැහැ මට ඒ ගැන. Devin does. No clapping for me. Jack doesn't share her with. Jack doesn't share. බලන්න ලස්සන වාක්‍ය. Jack doesn't ලබන සතිය උගන්වන්නේ මේක. Jack doesn't share. doesn't කියන්නේ ඒක වචනයක නෙගටිව් හදුවා. ඒක ලබන සතිය උගන්වනවා. Jack share කරන්නේ නැහැ, share කරගන්නේ නැහැ ගැන. With me. With me මාත් එක්ක. Well, the old stingy Jack. Oh, steady Jack. Steady කියලා කොහොම අපටි steady Jack මා අපටි Jack. Got to put the stop to that. Put them, stop them. Jack is messing up, man. Jack is messing up them. Jack is අන්න දැන් ඉගෙන ගත්තා. Yeah. This is really good. Hey, is she really good? Anna, is he really good? Is he really good? And then we have the ප්‍රශ්නය. He is අය වෙනවා ඔහු වෙනවා really good. ඇත්තටම හොඳ එකේ. is මොනට කියනවා? Is he really good? ඇත්තටම හොඳ එකේද? Yeah, oh. I've got some President Flag. I got. ඒ කියන්නේ I have got. එතකොට ඒගොල්ලෝ කතා I got some. I have got. දැන් අලුත් ඉංග්‍රීසි වල මට සහෝදරයෙක් ඉන්නවා කියන්නේ I have brother කියන්නේ නෑ. I got brother. I have got කෙටිකලා I have brother. I got a new pen. මට අලුත් පෑනක් කියනවා. I got a new pen. හරි ලස්සනයි. බය වෙන්න එපා. මම පොඩ්ඩ දාන්න ඔයා මහන්සි වෙනවා. මට මහන්සි වෙන්න බෑ. ඔයා මහන්සි වෙන්න. මොකද මගේ ඉගෙන ගන්න කාලේ මම මහන්සි වුණානේ. ඒ නිසා මම දැන් ප්‍රතිඵල විඳිනවා. මහන්සි වෙනවා. right? මේක හදාගත්තොත් බලන්නකෝ මම කියන්නේ කොහොමද? ඔය ඕනේ වැඩක් ඉස්සරහා ඔයා අනිවාර්යෙන් කැපී තියෙනවා. ඕනේ වැඩක්. right? මම මතක තියාගන්න. ඒකට තියෙන respect එක වෙන කිසිම දෙයකට නෑ ඉංග්‍රීසි වලට තියෙන respect. right? I really know that. මම ඇත්තටම මේක දන්නවා. When I work with Chinese people, they respected me. Chinaත් එක්ක වැඩ කරනකොට ඒගොල්ලෝ මට respect කරනවා. This is Sampath. You are excellent. You are communicating very well. මිනිස්සු respect කරන හොඳට ලස්සනට භාෂාව පාවිච්චි කරනවා. right? හිතන්නකෝ මම හොඳට ටයි එකක් දාගෙන හොඳ ප්‍රාඩෝ එක නැත්නම් හොඳ බෙන්ස් එක ඇවිල්ලා බෑලා කතා කරනවා. "ඒයි, ඔය ගණන් අඩු. ඔයා මගේ ටයි ගන්නද වාහන ගන්නද මනින් යාර වචන දෙකෙන් මොකෙද්ද?" shit. කතා කරන්න දන්නේ. right? ඉංග්‍රීසියෙන් ඒ වගේ තමයි. කොච්චර දේවල් භෞතිකව ගොඩනැගුවා තමන් කවුද කියන එක බලන්නේම වැදගත් භාෂාවෙන්. අන්නේ වැදගත් භාෂාව වැදගත් විදිහට ඉගෙනගෙන ලෝකේ ඕනම වැදගත් තැනකට යන්න ඔයාට ගරු කරනවාමයි. I know personally, I have experience, මට experience තියෙනවා how people are going to be friendly with us. කොච්චර අපිත් එක්ක මිනිස්සු friendly වෙනවද if you know English භාෂාවට. But don't learn by heart. කටපාඩම් කරන්න එපා. You never study. කවදාවත් භාෂාව කටපාඩම් කරලා කරන්න බෑ. right? එහෙනම් මේ වගේ වීඩියෝස් අද බලන්න. ස්ටිව් හාවේ කියලා ගහන්න. ගාලා බලන්න පොඩි ළමයි එක්ක ලස්සනට ඉන්ටර්විව්ස් කරන විදිය. right? Flashcards here. And I'm going to hold them up. I'm going to hold. එතකොට ඒගොල්ලෝ කියන්නේ I am going කියන එක දැන් අලුත් ඉංග්‍රීසි වල I gonna hold. I want to කියන එක I wanna tell you the story. මට කතාවක් කියන්න. I want to tell the story. right? I gonna hold a card. මම මේ cards එකක් දැන් වාට අල්ල ගන්න හදන්නේ. බලමු අපි ආ. I gonna hold card. මම cards එකක් අල්ල ගන්න හදන්නේ. And then I say the names. Yeah, and then ඊට පස්සේ I say the name. එහෙනම් මම නම කියන්න ඕනනේ. I say the name. You say the names. You say the name. Under right. ඔයා නම කියන්න. You say the name. Let's see. අපි බලමු. Let කියන එක. Let කියන ඊට දෙනවා. Let me go. මට යන්න ඉඩ දෙන්න. Let me think. මට හිතන්න චුට්ටක් ඉඩ දෙන්න. Let me talk. මේ මට පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ. Let me talk. මට චුට්ටක් කතා කරන්න දෙන්නකෝ. Be silent for the disappointment.
let කියන ඉඳ දෙනවා. ඊට අමතරව let කියන එකත් එක්ක විශේෂ තැනක් තියෙනවා us කියලා එකතු කරලා මේ දෙක කෙටි කරලා හදනවා let's. මේක තේරුම අපි යම්කිසි විදියකින් මුයන්න සිංහලෙන්. අපි යමු let's go. Let's show. අපි මේක පෙන්නමු. Let's understand. අපි මේක තේරුම් ගමු. Who is that? Who is there? ආන්න බලන්න. Who is there? Who is there? Who is there? මෙතන වාක්‍ය හැදෙන්නේ කොහමද? There is someone. කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා. කවුරු හරි ඉන්නවද මෙතන? Is there someone? Is there someone? Someone දන්නේ නැති නිසානේ who කියලා මුලට දැම්මේ. Who is there? කවුද මේ ඉන්නේ? කවුද මේ එහි ඉන්නේ? Who is there? බලන්න ලස්සන වාක්‍ය ඉගෙන ගත්ත ඉංග්‍රීසි නෙමෙයි. ලෝකෙම කතා කරන්නේ හරි ඉංග්‍රීසි. ඒක තමයි දැන් මම ඉගෙන ගත්තේ. Who is there? Grover Cleveland. ඒ නම නම් මම දන්නේ නැහැ. ඒ නිසා මට ඒ නම දන්නේ නැහැ මම. දැන් සමහර නම් තියෙනවා එක එක මිනිස්සුගේ නම එහෙම අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්නේ නැහැ. සමහර ෆොරිනර්ස්ලත් එක්ක කතා කරනකොට එයාලගේ නේම් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න දෙතුන් වතාවක් යනවා. What do you know about Grover Cleveland? What do you know about that Grover Cleveland? What do you know? එයා මොනවද දන්නේ? ඒක ලබන සතිය ගන්නවා. He was president 2 separate times. He was president 2 separate times. අවස්ථා දෙකකදී ඔහුට ප්‍රැසිඩන්ට් කළා. ප්‍රශංසා ලැබුණා. 2 separate times. 2 separate times. අපි separate කියන එකට කියනවා නේද? separate කියන්නේ වෙන් වශයෙන්. separate. එතකොට 2 separate times. 2 separate times. 2 separate times. අවස්ථා දෙකකදී වෙන් වශයෙන්. Yes. Did y'all know that? Do you know that? Do you know? ඒක අහන්නේ මිනිස්සුන්ගෙන්. ඒක ලබන සතිය උගන්වනවා. Ain't no way in the world you knew that. So it goes Grover Cleveland. Okay, now let me ask you this right here. Let me මට ඉඩ දෙන්න දැන් ෂෝ අනාද වන් තාත් එකක් පෙන්නන්න. Grover Cleveland. Who is this? Who is this? අනායික වුණා. Who is there එක වෙනකොට who is this? How the main name? Who is this? Barack Obama. Barack Obama. Barack. අපි බැරක් කියනවා Barack Obama. Tell me what's a fun fact about Tell me මට කියන්න. මට කියන්න. What's the what is කෙටි කරලා. What's the fun fact? මොකද්ද විනෝදම fact කියන්නේ තොරතුර කරුණ. What's the fun fact about Obama? President Obama? He won a Grammy Award. How do you know that? President Barack won a Grammy Award. Yeah. Hey, take them looks off your face. දැන් ඔයා තනියම අහන්න. I got a 4-year-old blowing y'all's mind. Yeah, you do. It was the people checking me, when Barack ain't wearing no. Yes, he did. All right, let me try this one right here. Got it. Ulysses S. Grant. Yeah, that's who it is. Yes, it's Ulysses. What can you say about Ulysses S. Grant? He got a speeding ticket on his horse. Got no way of checking that. Why? Okay, let me see if you know this one right here. Okay. Who's that? William Howard Taft. Do you know anything about him? He got stuck in the White House bathtub. He got what? Stuck in the bathtub. Oh, he got stuck in the bathtub. Because he was too big. So they replaced the bathtub. He got stuck in the bathtub. Yes. Okay. I said, uh-oh. What about this one? Look. Thomas Jefferson. Are you serious? He got all of them right. What do you know about Thomas Jefferson? He was not a very good public speaker, but he was an excellent writer. He wasn't a good public speaker. Well,
You my man, I like you, man. Thanks. Yeah, because you're like really the sharpest kid. Oh, yeah. Yeah. Oh, yeah, baby. Oh, Yeah. yeah, baby. Yeah, no doubt about it. No doubt I said about it, me and Tommy on the block. Making it happen, we know the president's drop. Yeah. All right, let me see. Who is that? Look at that. Let me show you this. Look. Who is this? John Quincy Adams. Who? John Quincy Adams. How does he know that? Martha Van Buren. He English. was the president? Yeah. Martha Van Buren. English was his second language. English was his second language? Yes. See? Tommy, I'm impressed with you. I got a surprise for you. You're gonna be the president one day, right? I want to. You want to. Hey, you ready? Come here, man. Look over there. Okay. So you can practice being president. See, this is Tommy for president, and this is a presidential motorcade, and when you take it home, it really works. You can really drive the car. Come on in here and get in and see what it looks like. Come on over here. Okay. Yeah, get on in there, man. Get in the presidential motorcade. Okay. He said, okay. Got it. Get in, man. Shut the door. Boom. That's your ride. Tommy for president, everybody. Okay. Tommy for president. Yeah, Tommy for president. Hey, see more kids with extraordinary talents on my new show, Little Big Shots, Sunday nights at 8, 7 Central on NBC. Hey, folks, welcome. Thanks for checking out my YouTube channel. Don't forget to click here to subscribe to my channel. That way you won't miss a single hot new video, some really good stuff. And then I want you to click here to see more clips from the show right now. Right. අද තාක්ෂණය හරි දියුණුයි. හැමදේම ඔයාලට තියෙනවා. මොබයිල් ෆෝන් එකක හැමදේම ඉන්ටර්නෙට් එකක. right? සමහරවිට AI වෙන්න පුළුවන්, translators වෙන්න පුළුවන්. ඔක්කොම තියෙනවා. right? හැබැයි තාමත් මතක තියාගන්න කොච්චර තාක්ෂණය දියුණුවත් mankind එකට. mankind කියන්නේ මනුෂ්‍යත්වයට තමයි ලෝකේ අතේ කරන්නේ. right? භාෂා පරිවර්තන කොච්චර තාක්ෂණයෙන් හැදුවත් මිනිසුන්ගේ හැඟීම් දැනීම් සංනිවේදනය වෙන්නේ භාෂාවෙන්. ඒ නිසා කවුරු මොනවා කිව්වත් මිනිසා පවතින තාක්කල් භාෂාව ඉගෙන ගන්න වෙන්නේ තවත් කෙනෙකුගේ මිසක් තාක්ෂණික මෙවලමකින් නෙවෙයි. right? කොච්චර තාක්ෂණය ආවත් මතක තියාගන්න පුස්තකාලයේ පොත නැති වෙන්නේ. මොකද තාක්ෂණයෙන් මිනිස්සු කොච්චර දිනුනත් පොත කියන්නේ ජීවිතේ මිනිසා ඉවර වෙනකම් තියෙනවා. ඒ නිසා ඇත්ත ඇතිසැටියෙන් දැනගෙන ඔයාට දැනුම පොවන්න තියෙන හොඳම දේ භාෂාව. අන්නේ භාෂාව ඉගෙනගෙන ලෝකයේ ගවේෂණය කරන්න you can be the most expensive person, most valuable person. වඩාත් මිල අධික පුද්ගලයා බවට පත් වෙන්න පුළුවන්. Personally I believe it. Okay? ඒ නිසා මම අද දවසේ ඔයාලට ඉගෙනනවා B verb එකේ වගුව. सामान्य वाक्य हैदुआ, सामान्य प्रश्न हैदुआ, WH क्वेश्चन එක හැදුවා, නෙගටිව් එක හැදුවා, නෙගටිව් එකේ क्वेश्चन එක ආදාන තියෙන්නේ ඔයාලට අර ෂෝට් ෆෝම් එක ඉස්සරහට ගෙනාවා. උදාහරණයක් නැද්ද අහන්න. right? පොත එතන නැද්ද? පොත එතන නැහැ කියලා කිව්වනේ. The book isn't there කියලා. Isn't the book කියලා හැදුවා නම් නෙගටිව් ප්‍රශ්නයක් හැදෙනවා. අන්නේ නෙගටිව් ප්‍රශ්නය හදලා what හරි where හරි WH question එක දැම්මම negative එකේ WH question එක නැද්ද? right? ඒක එතන නැද්ද? isn't it there? right? isn't it there? wasn't it there? won't it be there? hasn't it been there කියලා අදලා WH question දානවා තෝරන්න. එහෙනම් මොනවද එක වාක්‍යයෙන් හැදුවා දැන්? සාමාන්‍ය වාක්‍ය 6යි, සාමාන්‍ය ප්‍රශ්න 6යි, WH ප්‍රශ්න 6යි,
negative ප්‍රශ්න 6යි, negative question ප්‍රශ්න 6යි, negative WH question 6යි. තව දෙකක් ගැන උගන්වනවා. ඒ තමයි tag question. tag question දෙකක් උගන්වනවා 8යි. ඔයා බලන්න එක වාක්‍යයට රට 8ක් කියන්න පුළුවන්. 8 වරක් 6 48ක් වාක්‍ය හදන්න පුළුවන්. මෙන්න tag question එක බලා ගන්න අවසාන පාඩම. tag එකක්. tag එකක් කියන්නේ ඔයාලා අහලා ඇති. පිටිපස්සෙන් එල්ලන කෑල්ල. උදාහරණයක් යතුරක් ගත්තොත් යතුරට ඔයා tag එකක් එල්ලනවා. ඒ එල්ලන යතුරට එල්ලන tag එකට කියනවා key tag එක කියලා. ඔයාගේ ඇඳුමක් ගන්න ගියොත් ඇඳුමට එල්ලනවා tag එකක් මිල ගහලා. අන්නේ මිල ගහපු tag එකට කියනවා මිල tag එක හේවත් price tag එක කියලා. right? ඊළඟට ওই විදිහට අපිට විවිධ තැන්වල යම් යම් දේවල් එල්ලුවාම ඒ එල්ලන කෑල්ලට කියන්නේ tag කියලා. එහෙනම් මෙන්න tag එක. right? ඔයා සතුටින් නේද? මෙන්න tag එක. ඔයා සතුටින් නෙවෙයි නේද? ඔයා සතුටින් නෙවෙයි නේද? මෙන්න tag එක නේද? අනිත් දෙකේ තියෙන වාක්‍ය. ඔයා සතුටින් නෙවෙයි. හදන්න ඔයා සතුටින්. You are happy කියලා ලස්සනට වාක්‍ය හදන්න. You are happy. ආගන්න නේද හදන්නේ කොහොමද දන්නවද? verb එක අරගෙන එයාට negative දාලා short එක හදලා subject එක අගට ලියන්න. are you නෙවෙයි aren't you. ඔයා සතුටින් නේද? You are happy aren't you? You are happy aren't you? එහෙනම් විතරක් හයව පුළුවන්. You were happy weren't you? ඔයා සතුටින් ඉඳීවි නේද? You will be happy won't you? ඔයා සතුටින් ඉඳලා තියෙනවා නේද? You have been happy haven't you? ඔයා සතුටින් ඉඳලා තිබුණා නේද? You had been happy hadn't you? ඔයා සතුටින් ඉඳලා තියෙවි නේද? You will have been happy won't you? හරි ලේසි. එහෙනම් ඔයා සතුටින් නෙවෙයි නේද? You are not happy. You are not happy. ඔන්න මෙතනත් කෙටි කරන්න කමක් නැහැ. You are not happy. අන්න මෙතෙන්ට පිටිපස්සට එල්ලන්නේ are you. මෙතන පිටිපස්සට එල්ලන්නේ are you. ඔයා සතුටින් නෙවෙයි නේද? You aren't happy are you? ඔයා සතුටින් නෙවෙයි නේද කියේ? You weren't happy were you? ඔයා සතුටින් ඉන්න එකක් නෑ නේද? You won't be happy will you? ඔයා සතුටින් ඉඳලත් නෑ නේද? You haven't been happy have you? ඔයා සතුටින් ඉඳලා තිබුණ නෑ නේද? You hadn't been happy had you? ඔයා සතුටින් ඉඳලා තියෙන එකක් නෑ නේද? You won't have been happy will you? සරලව කියන්න. සාමාන්‍ය වාක්‍යයට නෙගටිව් ටැග් එකක් එල්ලන්න, නෙගටිව් වාක්‍යයට සාමාන්‍ය ටැග් එකක් එල්ලන්න ප්‍රශ්න ස්වරූපයෙන්. ඒ කියන්නේ ක්‍රියාවිස්තරණ ගන්න. ආයි පොළොට දාගන්න. සාමාන්‍ය වාක්‍යයට නෙගටිව් ටැග් එකක් එල්ලන්න, නෙගටිව් වාක්‍යයට පොසිටිව් ටැග් එකක් එල්ලන්න. ආයි කියන්නේ පොසිටිව් වාක්‍යයට නෙගටිව් ටැග් එකක් එල්ලන්න, නෙගටිව් වාක්‍යයට පොසිටිව් ටැග් එකක් එල්ලන්න. මේ ප්‍රශ්න ස්වරූපය හදලා. ටැග් එකේ විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙයාලා ප්‍රශ්න නැහැ. මේ ටැග් එකේ විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ක්‍රියාපද ඉස්සරහට ගෙනල්ලා තියෙන්නේ ටැග් එකේ විතරයි. මෙතෙන්ට ගෙනල්ලා මෙතෙන්ට ගෙනල්ලා. ඒක නිසා තමයි මේකට කියන්නේ ටැග් ක්වෙස්චන් කියලා. එහෙනම් හරි ලේසි. ඉතාලි පාසු. right? එහෙනම් ඔයා වාක්‍ය ගොඩක් හදන්න දැන්. හරි. වතුර තියෙනවා බෝතලේ, water is in the bottle, water was in the bottle, water will be in the bottle, water has been, water had been, water will have. වතුර තියෙනවාද? is water, was water, will water be, has water been, had water been, will water have been. මොනවද තියෙන්නේ? What is in the bottle, what was in the bottle, what will be in the bottle, what has been in the bottle, what has been in the bottle, what will have been in the bottle. වතුර නෑ බෝතලේ, water is in the bottle, water wasn't in the bottle, water won't be in the bottle, water hasn't been in the bottle, water hasn't been in the bottle, water won't have been in the bottle. Water won't have been in the bottle. Right? වතුර තියෙනවා නැද්ද බෝතලේ? Is it water in the bottle? Wasn't water in the bottle? Want water will be in the bottle? What hasn't water been in the bottle? Hadn't water been in the bottle? Want water have been in the bottle? වතුර තියෙනවා නේද බෝතලේ? Water is in the bottle, isn't it? වතුර තිබුණා නේද බෝතලේ? Water was in the bottle, wasn't it? අදම වතුර නෑ නේද බෝතලේ? Water isn't in the bottle, is it?
Water wasn't in the bottle, was it? ඔය ස්පීඩ් එක හදාගෙන ලබන සතියේ නම් ලබන සතියේ ලස්සනට සුපිරියට ඊළඟ ඕනම ලෝකේ ඕන වාක්‍යයක් හදන්න පුළුවන් ටෙන්සස් ටික එක දවසේ එක වගුවෙන් දෙනවා. හැබැයි ඔයා වැඩ කරන්න ඕනේ ඒ වගේම තමයි පැහැදිලි නැත්නම් රෙකෝඩින් එක දෙන්න අවසරයක් දෙසලා තුන් සැරයක් බලන්න අනිවාර්යෙන් කරන්න අමාරු තැන් වල ප්‍රැක්ටිස් කරන්න ඊට පස්සේ ඒත් අමාරු තැන් තිබුණත් මට කෝල් කරන්න මම උදව් කරනවා. right විනාඩි දෙක තුනක් දෙනවා ප්‍රශ්න අහන්න you can ask any question. If no questions, have a nice evening. Enjoy the night. Good night, everybody. Bye bye. Good night, sir. Good night. Bye bye. Night, sir. Good night, sir. Thank you. Good night, sir. Thank you, sir. Okay, you are welcome.